දාලා තියෙනවා ඩිසර්ටේෂන් එකක් ලියන ආකාරය. ඒකත් අද පොඩ්ඩක් කතා කරනවා. ඒතර මේ දෙක තමයි අද සුවිශේෂව ඔයගලන්ට කතා කරන්නේ. ඒතර ඒ හින්දා ඔයගලන්ට මේක වැදගත් ඔයගලන්ට අවශ්‍ය මඟ පෙන්වීමක් ගැනීම සඳහා එයින්ද කඩදාසියක් ඔයගොල්ලෝ අරගන්න යම් අවශ්‍ය වෙන දේවල් ටික ලියා ගන්න. මොකද මේ ડોකියුමන්ට්ස් දෙක කියවලා මේ වෙද්දී ඔයගොල්ලෝ සම්පූර්ණ කරලා තියෙනවා නම් වඩා හොඳයි. එතකොට ඔයගලන්ට මම හිතන්නේ මම දෙන මේ උපදේශ අවශ්‍ය වෙන්නේ ගන්න නැහැ. නමුත් මේක තුල සමහරවිට ඔයගොල්ලන්ට තාමත් අපහැදිලි තියෙනවා නම් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා කතා කරන එක තමයි අද මාතෘකාවේ අපි උත්සාහ කරන්නේ. හරි? එහෙනම් මුලින්ම මම ඔයගොල්ලන්ට මේ දක්වපු මෙන්න මේ උපදේශ පත්‍රිකාව පොඩ්ඩක් කතා කරන්නම්. දැන් ඔයගොල්ලෝ පර්යේෂණයක් කරද්දී මේ පර්යේෂණය සම්බන්ධව වෙනත් අයගේ පර්යේෂණ සඳහන් කිරීම කරනවා ඔයගොල්ලන්ගේ පර්යේෂණය තුල. ඒකට අපි කියනවා සාහිත්‍ය විමර්ශනය කියලා. බොහෝ විට වෙනත් පර්යේෂකයන්ගේ අනාවරණ සඳහන් කිරීම. නමුත් දැන් මේ වෙනත් අයගේ අනාවරණ ඔයගොල්ලන්ගේ පර්යේෂණය සඳහන් කරද්දී ඔයගොල්ලන්ගේ මුළු වාර්තාව තුලම තනින් තන ඕන තැනක සඳහන් කරන්න පුළුවන් ඒ අවශ්‍ය බිට් එක. එතකොට දැන් ඒ යොදද්දී සැලකිය යුතු ප්‍රධාන කරුණක් තියෙනවා. මම ඒ කරුණු තුන කියන්නම්. එකක් තමයි ඔයගොල්ලන්ට පුළුවන් වෙන ලේඛකයෙක් ලියපු වගන්ති ඒ විදිහටම තමන්ගේ මාතෘකා පර්යේෂණය තුල දාන්න. ඒකට අපි කියන්නේ ඍජු උපුටා ගැනීමක් කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ වෙනත් කෙනෙක්ගේ පර්යේෂණයක තියෙන වාක්‍යයක් ඒ වාක්‍යය එහෙම් පිටින්ම ඔයගොල්ලන්ගේ පර්යේෂණයට සඳහන් කරනවා නම් අපි ඒකට කියන්නේ ඍජු උපුටා ගැනීමක් කියලා. එතකොට මේ ඍජු උපුටා ගැනීමක් සාමාන්‍යයෙන් සඳහන් කරද්දී අපි සඳහන් කරන ක්‍රමය තමයි මේ දක්වලා තියෙන්නේ. ඒතකොට මේකේ උද්දෘත යටතේ අපි කියන්නේ ඩබල් කෝටේෂන් යටතේ දාලා ඩබල් කෝටේෂන් යටතේ අවසන් වෙන්න ඕනේ. ඊට පස්සේ එයාගේ කට්ටුගේ ලාස්ට් නේම් එකයි පබ්ලිෂ් කරපු අවුරුද්දයි පිටු අංකේ දාන්න ඕනේ. ඒතකොට දැන් මේක පාවිච්චි කරන්නේ අපි ඍජු උපුටා ගැනීමක් සඳහන් කරන්නේ. ඒතකොට ඍජු උපුටා ගැනීමක් කියන එකේ අදහස් වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඒ කියන්නේ ඕගොල්ලන්ට ඒ කට්ටු කියපු විදිහටම ඕගොල්ලන්ගේ වචන වලින් කියන්න බෑ. ඒකට හේතුව ඒ තරම් ඒ වචන වල තියෙන අන්තර්ගතය සුවිශේෂයි. ඒතකොට දැන් ඕගොල්ලන්ට පේනවා නම් කට්ටු කියපු වචන වලින්ම කියන එක තමයි මේකේ වඩා හොඳයි කියලා. ඕගොල්ලන්ගේ වචන වලින් දාලා කියන්න බෑ. ඒකට ඒකට අර්ථය වෙනස් වෙනවා. අර්ථය සමහරකට ඒ තියෙන මට්ටමට වඩා අඩු වෙනවා නම් ඔයගොල්ලෝ කරන්නේ මේ වචන වලින්ම යොදා ගන්න එක. ඒකට අන්න ඒවට තමයි අපි කියන්නේ ඍජු උපුටා ගැනීමක් කියලා. ඒතකොට ඍජු උපුටා ගැනීම ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. ඒකට ඔයගොල්ලෝ APA ක්‍රමය අනුව දාද්දී කට්ටුගේ අවසාන නම ඊට පස්සේ පබ්ලිෂ් කරපු අවුරුද්ද සහ පිටු අංකේ දාන්න ඕනේ වරහන් ඇතුලේ. ඒතර මේක තමයි ඍජු උපුටා ගැනීමක් අපි දක්වලා දාන රෙෆරන්ස් ක්‍රමය. ඒතර මේක එකක්. තව එකක් තියෙනවා මේ මෙතන කියලා තියෙනවා මේ වචන 40ට වඩා වැඩි නම්. ඒකට වචන 40කට වඩා වැඩි නම් ඔයගොල්ලන්ට තව මේ ක්‍රමයටම දාන්න පුළුවන්. ඒකේ වෙනස තමයි ඔයගොල්ලන්ට පුළුවන් මේ අදාළ ඡේදයක, ඒ කියන්නේ වාක්‍ය 3-4ක් 10ක් 15ක් තියෙන ඡේදයක පටන් ගන්න වාක්‍යයයි අවසාන වාක්‍යයයි විතරක් යොදලා ඒ උපුටා ගැනීම දක්වන්න පුළුවන්. දැන් පටන් ගන්න වාක්‍ය ඡේදයක යොදලා ඔයගොල්ලෝ තියන්න ඕනේ ඩොට් 3ක්. ඩොට් 3ක් තියලා තමයි ඊළඟ අවසන් වාක්‍ය දාන්නේ. ඒකට ඒ වගේ එකදී වාක්‍ය වචන 40කට වඩා වැඩි නම් අපිට පුළුවන් මේක අපි කියන්නේ ඉන්ඩෙන්ට් කරන්න පුළුවන්. ඉන්ඩෙන්ට් කරනවා කියලා කියන්නේ දකුණු පැත්තෙනුයි වම් පැත්තෙනුයි පරතරය 5ක් විතර. ඒ කියන්නේ අපි කියන්නේ දීලා තියෙන මිලිමීටර් වගේ ඒ ප්‍රමාණ 5ක් විතර දෙපැත්තෙන් තියලා ඉන්ඩෙන්ට් කරනවා. එතකොට ඒකේ රෙෆරන්ස් එකේ දාද්දි කට්ටුගේ අවසාන නමයි අවුරුද්දයි පිටු අංකෙයි දාන්න ඕනේ.
එතකොට දැන් මෙතන මම ක්‍රම දෙකක් කියලා දුන්නා. එකක් තමයි වාක්‍යයක් උද්ෘතයක් විදිහට යොදා ගැනීම. එතකොට එක වාක්‍යයට වඩා වැඩි ප්‍රමාණයක් උද්ෘතයක් විදිහට ගැනීම. එතකොට මේ දෙකම අපිට පිටු අංකේ දාන්න වෙනවා. කර්තෘගේ ලාස්ට් නේම් එකයි අවුරුද්දයි සමග පිටු අංකෙත් දාන්න වෙනවා. ওই ක්‍රම දෙකම අපි සාමාන්‍යයෙන් ඍජු උද්ෘතයන් විදිහට ගන්න ඒවා දාගන්න පුළුවන්. පැහැදිලිද? ඒතර ඔයගලන්ට වෙන කෙනෙක්ගේ උපුටා ගැනීමක් දාද්දී ඍජු උපුටා ගැනීමක් නම් ඒ අදාළ කර්තෘ භාවිතා කරපු වචන වලින්ම යොදා ගැනීම තමයි මෙතන කරන්නේ. දැන් උදේ සමහරක් අය අහුව මෙන්න මෙහෙම දෙයක්. ඒතකොට දැන් ඉංග්‍රීසි වලින් තියෙන එකක් ඉංග්‍රීසි වලින්ම අපේ සිංහල එකේ දාන්නවද කියලා. එහෙම දාන්න අවශ්‍ය නැහැ. අපි ඉංග්‍රීසි වල තියෙන එක ට්‍රාන්ස්ලේට් කරලා ඒ වචන වලින්ම සඳහන් කිරීමක් තමයි මෙතන අපේක්ෂා කරන්නේ. ඒකට ඉංග්‍රීසි වලින් දාපුවම සිංහල එකට ඒක එච්චර යෝග්‍ය නැහැ. නමුත් අපිට පුළුවන් ඒක ට්‍රාන්ස්ලේට් කරලා ඒ වචනේ වලින් කියන දේ නිවැරදිව ඒ විදිහටම දක්වන්න. ඒතර මේ ක්‍රම දෙකම ඔයගොල්ලෝ පාවිච්චි කරන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමය තමයි සම්පූර්ණ ඡේදයක් කියවලා ඒ කර්තෘගේ සම්පූර්ණ ඡේදය කියවලා තමන්ගේ අදහස් වලින් ලියන එක. ඒතකොට තමන්ගේ අදහස් වලින් ලියන එකේදී අපිට අවශ්‍ය වෙන්නේ නැහැ පිටු අංකේ දාන්න. නමුත් ලාස්ට් නේම් එකයි අවසාන ඒ අදාළ ඉයර් එකයි වරහන් ඇතුලේ දාන්න ඕනේ. ඒතකොට ඍජු පුටා ගැනීමක් නොවන එකදී ඔයගොල්ලන්ට පුළුවන් ලාස්ට් නේම් එකයි අදාළ අවුරුද්දයි දාන්න පුළුවන්. ඒතකොට ওই ටික තමයි මූලික වශයෙන් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මේ රෙෆරන්ස් එක සඳහන් කිරීම ඔයගොල්ලන්ගේ පරිච්ඡේදවල. එතකොට මේ රෙෆරන්ස් එකේ සාමාන්‍ය එක කර්තෘ කෙනෙක් කර්තෘවල දෙන්නෙක් වගේ ඉන්නවා නම් ඒ විදිහටම ලාස්ට් නේම් එක කමා දාලා ලියන්න පුළුවන්. නැත්නම් සහ පිරිස කියලා දාන්න පුළුවන්. කර්තෘවල 4 දෙනෙක්ට වඩා වැඩියෙන් ඉන්නවා නම්. ඔයගලන්ට මොන හරි අපහැදිලි නම් අහන්න පුළුවන්. එතකොට රෙෆරන්ස් එක සඳහන් කිරීම ගැන. එතකොට ද්විතීක මූලාශ්‍රයක් නම් මෙන්න මේ කියන විදිහට දාන්න ඕනේ. ඒ කියන්නේ අදාළ කෙනාගේ නම දාලා මෙන්න මෙයා දක්වන පරිදි කියලා අපේ ඔරිජිනල් ඕත එක්ක දාන්න පුළුවන්. හරි? ද්විතීක මූලාශ්‍රය. එතකොට කර්තෘවල 4 දෙනෙක් හෝ ඊට වඩා වැඩි නම් ඕගොල්ලන්ට ඒ ડોකියුමන්ට් එක ලියපු ප්‍රධාන එක්කෙනාගේ ලාස්ට් නේම් එක දාලා සහ පිරිස කියලා අවුරුද්ද දාලා ඒක කෙටි කරන්න පුළුවන්. ඒකට කර්තෘවල 4 දෙනෙක් හෝ ඊට වඩා වැඩි නම් හැම කෙනාගේම ලාස්ට් නේම් දදා යන්න බෑ. එහෙනම් එකක පළවෙනි ප්‍රධාන කර්තෘගේ ලාස්ට් නේම් එක දාලා සහ පිරිස කියලා දාලා වරහන් ඇතුලේ අදාළ ඉයර් එක දාන්න පුළුවන්. මේ විදිහට කෙටි කරන්න පුළුවන් කර්තෘවල එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඒ රෙෆරන්ස් එක තුල ඉන්නවා. ඒතර ওই ටික තමයි මේ ડોකියුමන්ට් එකේ තියෙන්නේ. ඊට අමතරව තියෙනවා ඔයගොල්ලන්ගේ පොතේ බඳ කොටසට. ඒ කියන්නේ පළවෙනි chapter එකේ ඉඳලා පස්වෙනි chapter එක අවසන් වුණායින් පස්සේ ඔයගොල්ලෝ අවසානයේ දාන්න ඕනේ නාම ලේඛනය. ඒ කියන්නේ ආශ්‍රිත ග්‍රන්ථ නාම ලේඛනය. අපි ඒකට කියන්නේ රෙෆරන්ස් කියලා. එතකොට ඒ රෙෆරන්ස් එකේදී ඔයගොල්ලෝ දාන්න ඕනේ මේ ලිස්ට් එකම ඔය එක උද්ෘතයක් ගත්තත් එයාගේ පොතේ නම දාන්න ඕනේ. පොතේ විස්තරය දාන්න ඕනේ. එතකොට අපි එහෙම සඳහන් නොකරුවොත් එහෙම ඒක අපි කියන්නේ ප්ලේජරිසම් කියලා. ඒ කියන්නේ සඳහන් නොකර අපි භාවිතා කිරීමක් විදිහට තමයි කියන්නේ. එතකොට ඔයගොල්ලෝ ටයිප් කරන එකේ මේ රෙෆරන්ස් එකේදී අදාළ පේලි අතර ස්පේස් එක දෙකක් වෙන්න ඕනේ. ඒත් ඒවා ඔක්කොම මේකේ තියෙනවා. මේ විස්තර ටික කියවලා ඒ අනුව ඔයගොල්ලන්ගේ රෙෆරන්ස් ලිස්ට් එක හදන්න පුළුවන්. ওই ටික තියල අපහැදිලි දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. මොකද මම ඊළඟ සංකල්පේ කතා කරන්න යනවා. මේක පරිශීලනය කරලා මේක අනුව ඔයගොල්ලන්ගේ රෙෆරන්ස් ලියන විදිහ හදාගන්න. හරි. අපි එන ඊළඟ කොටසට යන්න. ඔයගොල්ලෝගේ හැම කෙනෙක්ගේම අතේ මේ ડોකියුමන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ
soft copy අපි දාලා තියෙනවා WhatsApp group එකට කලිනුත් දැම්මා මම අදත් දැම්මා මොකද සමහරක් අය ගන්න නැහැ කියපු හින්දා දැන් මේ තියෙන්නේ ඔයගලන්ගේ ඔය සම්පූර්ණ thesis එක එහෙම නැත්නම් අපි කියන්නේ dissertation එක කරන්න ඕන විදිහ තමයි මේ දක්වලා තියෙන්නේ. ඔයගලන්ගේ dissertation එකේ පළවෙනි පිටුව පාවිච්චි කරන්න ඕනේ මාතෘකාව ලියන්න. හරි? මම ඒකට උදාහරණයක් පෙන්නන්නම්. සාමාන්‍යයෙන් මේ තියෙන්නේ ඒ වගේ පළවෙනි පිටුවක්. මේක මේ ලොගෝ එක දාන්න අවශ්‍ය නැහැ. මොකද මේ ලොගෝ එක ගොඩක් වෙලාවට මේ එහෙම දානවා සමහරක් අය. නමුත් එහෙම දාන්න අවශ්‍ය නැහැ. මේ ලොගෝ එක අවශ්‍ය නැහැ. හරි? ඔයගොල්ලන්ගේ මාතෘකාව ලියන්න. හරි? ඊට පස්සේ මැදින් මෙන්න මේ වගන්තිය ලියන්න පුළුවන්. කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා සඳහා වන ස්වාධීන පරිශ්‍රණ නිබන්ධනය කියලා ලියලා අවුරුද්ද දාන්න පුළුවන්. එතකොට මේක දෙවනි පේලිය මැදට ලියන්නේ. අවසානයේ ඔයගොල්ලන්ගේ ලියාපදිංචි අංකයයි 9යි අධ්‍යාපන පීඨයේ කොළඹ විශ්වවිද්‍යාලය කියලා දාන්න. මේක තමයි පළවෙනි පිටුවේ අන්තර්ගතය. එතකොට ඔයගොල්ලන්ට මේ කියලා තියෙන dissertation guide එකේ මාතෘකා පිටුව කියන්නේ ඕකට. එතකොට මාතෘකාව දෙන්න ඕනේ මැදින් ඔයගොල්ලන්ගේ thesis එකේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා සඳහා වන ස්වාධීන පරිශ්‍රණ නිබන්ධනය කියලා ලියවෙන්න ඕනේ. හරි? ඊට පස්සේ ඔයගොල්ලන්ගේ නමයි රෙජිස්ටර් නම්බර් එකයි දාන්න ඕනේ. ඊට පස්සේ අපේ අධ්‍යාපන පීඨයේ කොළඹ විශ්වවිද්‍යාලය කියලා ලියන්න ඕනේ. මේ ටික තියෙන්න ඕනේ ඔයගොල්ලන්ගේ පළවෙනි පිටුව විදියට. ඊට පස්සේ දෙවෙනි පිටුව විදියට තියෙන්නේ ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලන්ගේ නිබන්ධන කණ්ඩායමේදී මාතෘකාව අනුමත කරගත්තානේ ෆෝම් එක. ඒ ෆෝම් එකේ ආචාර්යවරයා හෝ ආචාර්යවරිය අත්සන් කරපු ෆෝම් එක තියෙන්නේ. ඒ පිටු දෙක දාන්න ඕනේ. ඒ කියන්නේ ඒකට අදාළ පිටු දෙකක් තියෙන්න පුළුවන් තුනක් තියෙන්න පුළුවන්. ඒ පිටු දෙක හෝ තුනම මේ ඔයගොල්ලන්ගේ පොතේ දෙවෙනි පිටුව වෙන්න ඕනේ. ඒකට ඒක මෙන්න මේ විදිහට දෙවෙනි පිටුව විදිහට ඔයගොල්ලෝ අනුමත කරගත්ත සැලැස්ම. නිබන්ධ අනුමත කරගත්ත සැලැස්ම විදිහට මේක දාන්න ඕනේ. ඒකට ඒකේ ඔරිජිනල් අස්සන තියෙන්නේ ඔයගොල්ලන්ගේ ආචාර්යවරයාගේ හෝ ආචාර්යවරියගේ ඒක දාන්න. ඒක මේ print මේ type කරලා scan කරලා දාන්න ඕනේ නැහැ. ඒ තියෙන විදිහටම දාන්න. ඒක අවශ්‍ය නැහැ scan කරන්න. ඒතකොට මේ මුල් පිටු දෙක විදිහට දෙවෙනි පිටුව විදිහට එන්නේ. ඒතකොට මුල් පිටුව title page එක දෙවෙනි එක අනුමත කරගත්ත පිටු දෙක. හරි? ඒකට ඒ ටික එන්න ඕනේ. ඒකේ පීඨාධිපතිතුමාගේ අස්සනත් අගින් තියෙනවා. ඒකට ඒකත් එක්ක දාන්න. හරි? ඊට පස්සේ මේකේ තුන්වෙනි පිටුව වෙන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රකාශය. ඒ කියන්නේ ප්‍රකාශය මේකේ දීලා තියෙනවා මේ ડોකියුමන්ට් එකේම ප්‍රකාශයක් ලියන්නේ කොහොමද කියලා මෙන්න මේ විදිහට. මෙම නිබන්ධනයේ මීට පෙර කිසිම විශ්වවිද්‍යාලයක හෝ අධ්‍යාපනික ආයතනයක උපාධියක් හෝ ඩිප්ලෝමාවක් සඳහා ඉදිරිපත් කර ලද නිබන්ධනයක අඩංගු කරුණු කිසිවක් ඒ බව නිසි ලෙස ප්‍රකාශ කිරීමකින් තොරව ඇතුළත් කර නැති බවත් මාගේ දැනුම හා විශ්වාසය අනුව වෙනත් කිසිවෙකු මීට පෙර ලියන ලද හෝ මුද්‍රිත හෝ කිසිම කරුණක් එහි කෘතිය පිළිබඳ නියමිත සඳහනකින් තොරව ඇතුළත් කර නොමැති බවත් මම මෙයින් සාතික කරමි කියලා මේ ටික ලියන්න ඕනේ. අස්සන දාලා දිනේ දාලා මෙන්න මේ ටික එන්න ඕනේ. එතකොට ඒක ඔයගොල්ලන්ගේ තුන්වෙනි පිටුව වෙනවා. ප්‍රකාශය. හරි? ඊට පස්සේ මේකේ හතරවෙනි එක ස්තුතිය පාවිච්චි කරන්න පුළුවන්. ස්තුතිය කියලා කියන්නේ දැන් ඔයගොල්ලන්ට මේක කරගෙන යද්දී සහාය වෙච්ච ආචාර්යවරයාගේ නම දාලා එයාගේ සහායට ස්තුති කිරීම, ඔයගොල්ලන්ගේ පාසලේ ඔයගොල්ලන්ට දත්ත රැස් කරගන්න සහාය වෙච්ච අය ඉන්නවා නම් ඔයගොල්ලන්ට විශේෂ වශයෙන් මේක කරගන්න සහාය වෙච්ච කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ගේ ඒ ඔක්කොංගෙම නම් දාලා ඔයගොල්ලන්ට ස්තුතිය සඳහා පිටුවක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ස්තුති පිටුව ඒක. ඊට පස්සේ එන්න ඕනේ ඔයගොල්ලන්ගේ මුළු පොතේම අන්තර්ගත පිටුවල තියෙන මාතෘකාව සඳහා රෙෆරන්ස් එකක් එහෙම නැත්නම් පටුණක් තියෙන්න ඕනේ. ඒකට ඒ අදාළ පටුණක් සකසන්න ඕනේ. එතකොට පටුනේ මුල් එක ඔයගොල්ලෝ අර
අනුමත සැලැස්මයි ප්‍රකාශයයි ස්තුතිය ඒවා තියෙන ඒවාට දාන්නේ රෝම ඉලක්කම් අංක ටිකක් දාන්නේ. රෝම ඉලක්කම් එකේ ඉඳලා ඒ අදාළ පිටු ගානට දාගෙන යනවා. ඒතර ඒවා ටික එන්න ඕනේ පටුන යටතේ. පළවෙනි පිටුවේ මොකද්ද? ඒතකොට පළවෙනි පිටුවේ ඕනනම් මාතෘකා පිටුව කියලා දාන්න ඕනේ. ඒකත් දාන්න පුළුවන් අවශ්‍ය නම්. නමුත් ඒක අවශ්‍ය නැහැ. දෙවෙනි පිටුවේ ඉඳලා තියෙන අන්තර්ගතය දාන්න පටුන යටතේ. ඒතර ওই ටික තමයි මුල් පේජස් කීපේ වෙන්නේ ඔයගොල්ලන්ගේ ડોකියුමන්ට් එකේ. ඒතර මේ මුල් පේජස් ටික අවශ්‍ය ඒවා ටික තමයි මෙතන දක්වලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ මේ පොතේ. මුල් පිටු කියලා. එතන මේ මුල් පිටු මෙතන හැටියට 5යි ඊට පස්සේ පටුන දැක්වුවාන් පස්සේ ඊට පස්සේ එනවා වගු ලැයිස්තුව සහ ඕගොල්ලන්ගේ තියෙනවා නම් ප්‍රස්තාර ඒ වගේ ලිස්ට් එක උතන දාන්න පුළුවන්. කෙටි යෙදුම් මොනවද කියලා දාන්න පුළුවන්. ඒතකොට ඒක සාමාන්‍ය ඩිසර්ටේෂන් එකේ ඕගොල්ලන්ගේ පොතේ ලියද්දී සාමාන්‍යයෙන් පටුන දැම්මයින් පස්සේ තමයි පටුනෙන් පස්සේ තමයි ඔයගොල්ලන්ගේ පටුන දැම්මයින් පස්සේ තමයි ඔයගොල්ලන්ගේ පළවෙනි ඡේදයේ පිටු අංක රෙෆරන්ස් එක, දෙවෙනි ඡේදයේ පිටු අංක රෙෆරන්ස් එක, තුන්වෙනි ඡේදයේ පිටු අංක රෙෆරන්ස් එක, හතරවෙනි ඡේදයේ පස්වෙනි ඡේදය ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ දාන වගු සහ ආශ්‍රිත ග්‍රන්ථ දාන්නේ. එතකොට දැන් ඒකේ වගු තියෙනවා නම් වගු වල මොනවද අංක පිටු අංකය, ප්‍රස්තාර සටහන් තියෙනවා නම් ප්‍රස්තාර වල පිටු අංකය මේ විදිහට ඊට දාන්න ඕනේ පටුනෙන් පස්සේ. පැහැදිලිද? ඊපස්සේ කෙටි යෙදුම් යොදන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ එකේ සුවිශේෂ වචන කෙටි යෙදුම් විදිහට බෙදාගෙන යනවා නම් ඒවත් විස්තර කරන්න පුළුවන්. පැහැදිලිද? දැන් ඔයගොල්ලෝ ටයිප් කරපු ડોකියුමන්ට් එකේ මම හිතන්නේ ওই විදිහට ඕඩර් එකට තමයි ටයිප් කරගෙන යන්නේ. ඒකේ මොන හරි පැහැදිලි දැනක් තියෙනවා නම් ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. ඊට පස්සේ අපිට වැදගත් වෙනවා මේ බඳ කොටස කියලා කියන්නේ පළවෙනි පරිච්ඡේදය, දෙවෙනි පරිච්ඡේදය, තුන්වෙනි පරිච්ඡේදය, 4 සහ 5. එතකොට මේ පරිච්ඡේද 5 අපි ලියද්දී එතකොට මුල් පිටු ටික අවසන් වුණායින් පස්සේ තමයි අපි පටන් ගන්නෙ. එතකොට ඒකට දාන පිටු අංක පටුන ඒ ප්‍රස්තාර වලින් පස්සේ අපි දාන පිටු අංක පළවෙනි පරිච්ඡේදය කියලා එතන ඉඳලා පිටු අංක සාමාන්‍ය අපි දාන්න ඔය දශමක අංක වලින් යන්නේ 1 2 3 4 5 යන්නේ. එතකොට මුල් පිටු වලට යන්නේ රෝම ඉලක්කම් ටික. මෙතනින් එහාට යන්නේ දශමක අංක. ඒ කියන්නේ 1 2 3 4 5 කියන සංඛ්‍යා වලින් යන්නේ. එතකොට දැන් මේකේ සාමාන්‍ය ඔයගොල්ලන්ගේ ඩිසර්ටේෂන් එකේ ඔය සමස්ත පොතටම අපි අවම වශයෙන් පිටු 40ත් 50ත් අතර ගානක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අවම වශයෙන් 30ක්. නමුත් පිටු 40ත් 50ත් අතර ගානක් තමයි ඔය බඳ කොටසට ඔය chapters 5ට ඇතුළත් කරන්න කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. ඊට වැඩි අවශ්‍ය නැහැ. නමුත් සමහරක් අයට එහෙම ඒ පරාසයට ලියන්න බෑ. ඊට වඩා වැඩි වෙනවා නම් උපරිම පිටු 60ක් විතර දක්වා ගන්න. ඊට වැඩි නම් යන්න එපා. ඒකට හේතුව ගොඩක් පිටු අවශ්‍ය නැහැ. මොකද ඔයගොල්ලන්ගේ ඔය වචන ගාන අඩු ගානක් තියෙන්නේ. පිටු සාමාන්‍යයෙන් 40කින් විතර ආවරණය වෙන වචන ගානක් තමයි ඔය පිටු වල තියෙන්නේ. මේ නමුත් ඊට වඩා ගියාම එච්චර අවශ්‍ය නැහැ. ඒතකොට පළවෙනි පරිච්ඡේදය, දෙවෙනි පරිච්ඡේදය, තුන්වෙනි පරිච්ඡේදය 4 සහ 5ට එන්නේ පිටු 40ක් හෝ 50ක් විතර ප්‍රමාණයක්. හරි? අවම 30ක්වත් තියෙන්න ඕනේ. 30ට වඩා නම් අඩු වෙන්න අවශ්‍ය නැහැ. 30ට වඩා වැඩි වෙන්න ඕනේ. ඒතකොට සාමාන්‍යයෙන් අපි 40ත් 50ත් අතර පිටු ගානක් තමයි බලාපොරොත්තු වෙන්නේ උපරිම. පැහැදිලිද? ඔයගලන්ට මේ කියපු ටික
දැන් අපි බලමු මේවල ලියන්නේ මොනවද කියලා මේ පළවෙනි පරිච්ඡේදයේ සහ දෙවෙනි එකේ මොනවද ලියන්නේ කියලා. එතකොට පළවෙනි පරිච්ඡේදයේ අපිට උපමාතෘකා මෙතන හැටියට 6ක් තියෙනවා. පළවෙනි පරිච්ඡේදයට උපමාතෘකා 6ක් තියෙනවා. දැන් ඒව අපි සාමාන්‍යයෙන් නම් කරද්දී පළවෙනි පරිච්ඡේදය කියන එක අපි හඳුන්වන්නේ 1 නිසා උපමාතෘකා යන්නේ 1.1 1.2 1.3 1.4 ওই විදිහට යන්නේ. එතකොට පළවෙනි පරිච්ඡේදය අපි වගු පාවිච්චි කරුවොත් එතකොට වගු අංක යන්නේ 1.1 1.2 1.3 විදිහට යන්නේ. ඒ වගේම ප්‍රස්ථාර පාවිච්චි කරුවත් පළවෙනි පරිච්ඡේදයේ ඒ ප්‍රස්ථාර අංක වෙන්නේ 1.1 1.2 1.3 1.4 කියලා වගේ තමයි ප්‍රස්ථාර ලේබල් වෙන්නේ. ඒකට හේතුව පළවෙනි chapter එකේ ඇතුළත් වෙන අනුමාතෘකා ටික අංක වෙන්නේ 1.1 1.2 විදිහට ප්‍රස්ථාර ගියත් 1.1 1.2 කියලා යන්නේ වගු ගියත් 1.1 1.2 මේ විදිහට යන්නේ. එහෙනම් පැහැදිලි පළවෙනි පරිච්ඡේදයේ ඇතුළත් වෙන අන්තර්ගතයේදී අනුමාතෘකා අපි ඕඩර් කරන විදිහටම තමයි ප්‍රස්ථාර සහ වගු වලත් අංක ඕඩර් එක වෙන්නේ. එතකොට පළවෙනි පරිච්ඡේදයේ මේ ගැටලුව හැඳින්වීම සහ ඊට අදාළ පසුබිම කියන එක කොහොමද අපි ලියන්නේ? දැන් අපි පොත කියවන කෙනෙක්ට තමන්ගේ ගැටලුවේ මාතෘකාව පැහැදිලි කරන්නේ කොහොමද? දැන් අපිට වැදගත් වෙනවා සාමාන්‍යයෙන් හැඳින්වීම කියන අනුමාතෘකාව යටතේ කතා කරන්න අපේ ගැටලුවේ ස්වභාවය ගැන. ඒ කියන්නේ මම මේ ගැටලුව අඳුනගත්තේ මොන විදිහටද? එහෙම නැත්නම් මේ ගැටලුව තුල නිරූපණය වෙන්නේ මොන වගේ සිද්ධියක්ද කියලා විස්තර කරන එක. මම ඔයගලන්ට පෙන්නන්නම් ඒ වගේ හැඳින්වීමක් කරපු එකක්. මේ තියෙන්නේ මාතෘකාවක්. ඒතර මේ තියෙන මාතෘකාව තියෙන්නේ රජයේ පාසල් වල තොරතුරු තාක්ෂණය තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ඉගෙනීම නොකරන ගුරුවරුන්ගේ විෂයමාලා සංවිධානය සඳහා පරිගණක තාක්ෂණ භාවිතය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්. එතකොට මේ මාතෘකාව කරලා තියෙන්නේ ගාල්ල කලාපයේ ඇසුරෙන්. එතකොට දැන් මේක තුල මේ මාතෘකාව තුල අන්තර්ගත දේ හැඳින්වීමේදී ලියන හැටි මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. එතකොට මේ තියෙන්නේ හැඳින්වීම යටතේ ඒක ලියලා තියෙන විදිය. දැන් මාතෘකාවේදී අපිට පුළුවන් හැඳින්වීම ලියද්දී යම්කිසි කරුණක් සම්බන්ධව කොහොමද දිගු කාලීනව එහෙම නැත්නම් වර්තමානයේ සමාජය තුල එහෙම නැත්නම් වර්තමාන සමාජයෙන් එහා ගිහිල්ලා අපි ගත්තොත් එimhe විදේශ රටවල දැන් තියෙන ප්‍රවණතාවය කොහොමද මේ සංකල්පයට කියලා කතා කරන්න පුළුවන්. එතකොට දැන් එහෙම ටිකක් පුළුල්ව තමන්ගේ මාතෘකාවට අදාළ වටපිටාව කතා කරන්න පුළුවන් ඔයගලන්ට හැඳින්වීම තුල. එතකොට ඒ වගේ තත්ත්වයක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. දැන් මේකේ යා කියලා තියෙනවා මේ අදාළ තත්තු අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ශීඝ්‍ර වෙනස් වීමකට ලක් වෙමින් පවතින අතර 21 වෙනි සියවසේ ගුරුවරයාගේ කාර්යභාරය වෙනුවෙන් පන්ති කාමරය තුල ඇතිවන වෙනස් වීමට ගැළපෙන අනුවර්තනය වීමයි. ඒක නිකන් දල වශයෙන් බැලූ බැල්මට බොහෝ දෙනෙක්ගේ අදහස අනුව එකඟ වෙලා කියන ප්‍රකාශයක් විදිහට ලියවෙන්න ඕනේ. ඊට පස්සේ යා ඒක සහයට ඒ කියපු ප්‍රකාශයට සහයට මේ පරිශකයෙක්ගේ එතකොට මේ විදේශීය පරිශකයෙක්ගේ නමයි වරහන් ඇතුලේ අවුරුද්දයි දාලා තිනවා ඉංග්‍රීසියෙන්. දැන් ඔයගොල්ලෝ ලියද්දි මේ නම සිංහලෙන් ලියලා ඉංග්‍රීසියෙන්ුත් ආයි වරහන් ඇතුලේ ලියන්න ඕනේ නැහැ. වඩා හොඳයි ඉංග්‍රීසියෙන් නම ලියනවා නම් ඉංග්‍රීසියෙන් ලියලා වරහන් ඇතුලේ අවුරුද්ද දාන්න. එහෙම නැත්නම් සිංහලෙන් නම ලියලා වරහන් ඇතුලේ අවුරුද්ද දාන්න. ඉංග්‍රීසි නමයි සිංහල නමයි දෙකම ලියන්න ඕනේ නැහැ. ඒතර මේකේ
දෙකම ලියලා තියෙනවා. නමුත් එකක් අයින් කරන්න පුළුවන්. හරි? එතකොට නම ලියලා අවුරුද්ද දාලා ඊට පස්සේ ඔහුගේ ප්‍රකාශය දැන් මෙතන තියෙන්නේ මේ රෙෆරන්ස් එකේ කියන්නේ ඔහු කියපු ඒවා අරගෙන මෙයාගේ වචන වලින් තමයි ලියලා තියෙන්නේ. මම කිව්වා දැන් රෙෆරන්ස් එකේ ඔයගලන්ට අර ඍජු පුටා ගැනීමක් විදිහට දාන්නේ එයා කියපු වගන්ති ඒ විදිහටම දාන එක. දැන් මේ කරලා තියෙන්නේ එයා කියපු එකක් තමන්ගේ වචන වලින් ලියන එක. එතකොට මේ ලියද්දී ඒ ලියපු කර්තෘගේ නමයි අදාළ අවුරුද්දයි දාලා ඒක ලියනවා මෙන්න මේ වගේ ප්‍රකාශනයක් විදියට. ඒතකොට දැන් ඕගොල්ලෝ වෙනත් කෙනෙක්ගේ ප්‍රකාශයක් වෙනත් කෙනෙක්ගේ උද්ෘතයක් දානවා නම් ඒ කෝටේෂන් දාලා මෙතන අවුරුද්දයි අදාළ පිටු අංකයයි දාන්න ඕන. නමුත් දැන් මෙතන තියෙන්නේ යාගේ ඡේදය කියවලා ඒක අදහස අනුව මේක ප්‍රකාශ කරලා තියෙනවා. ඒතකොට දැන් මේ විදිහට ඕගොල්ලන්ට යම් කිසි හැඳින්වීමක් ලියන්න පුළුවන් ඕගොල්ලන්ගේ මාතෘකාවට. එතකොට මේ 1.1 කියන එකට ඔයගොල්ලන්ගේ හැඳින්වීම ලියන්න පුළුවන්. එතකොට දැන් මේකේ මේ විදිහට ලියාගෙන යද්දී ඔයගොල්ලන්ට ඡේද කිහිපයක් මාතෘකාවට පසුබිම් වෙච්ච කරුණුත් එක්ක ලියන්න පුළුවන්. දැන් ඒ අදහසින් තමයි මෙතන ගැටලුව හැඳින්වීම හා ඊට අදාළ පසුබිම සාකච්ඡා කිරීම කියලා තියෙන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ ලියාගෙන යද්දී ඒකට අදාළ පසුබිම කරුණු කතා කරද්දී කොහොමද මේ ගැටලුවක් වුණේ මේකට අදාළ මඟ පෙන්වීම කොහොමද ආවේ ඒ වගේ දේවල් එක්ක සම්බන්ධ කරලා ලියන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ලියන කරුණු වලදී පුළුවන් තරම් උත්සාහ කරන්න ඒක පොඩක් ඉහළ මට්ටමින් ඒ ගැටලුවට පදනම් වෙන කරුණු ගැන කතා කරන්න. දැන් ඔයගොල්ලෝ කතා කරන්නේ අපි හිතමු ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සම්බන්ධව නම් එතකොට 21 වෙනි සියවසේ ඉගෙනුම් ක්‍රියාවලිය කියන එක වර්තමානයේ මොන විදිහටද හඳුන්වන්නේ මොන විදිහටද ඒක පේන්න තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට ඔය ලෝකයේ තියෙන ස්වභාවය වගේ ඒවා විවෘතව කතා කරලා හැඳින්වීමට අදාළ මඟ පෙන්වීම ගන්න පුළුවන්. එහෙම නැතුව ඔයගොල්ලෝ කරන්නේ අපි හිතමු ගණිත සාධනය කියලා. එතකොට ගණිත සාධනය කියන එක ඔයගොල්ලෝගේ පන්තියේ දැන් පේන විදිහෙන්ම පටන් ගන්න යන්න එපා හැඳින්වීම. එතනදී එහෙනම් ගණිත සාධනය කියන එක ලංකාවේ කොහොමද අධ්‍යාපන අමාත්‍යාංශය එහෙම නැත්නම් NI එක විස්තර කරලා තියෙන්නේ වැදගත් කියලා. එතකොට ඒක කොහොමද අපේ විෂය නිර්දේශවල කොහොම විදිහට දක්වලා තියෙන්නේ. අන්න ඒ වගේ ටිකක් විවෘතව කතා කරගෙන එන එක තමයි වඩා හොඳ හැඳින්වීම කියන එකට අදාළ මුල් ඡේදවල. ඔයගොල්ලන්ට මොන හරි අහන්න තියෙනවා නම් අහන්න. මොකද මේ ඔයගොල්ලන්ගේ ඔය දැන් ලියපු එකත් එක්ක සම්බන්ධ කරගෙන තමයි මම මේ යන්නේ. සර් පොඩි ප්‍රශ්නයක් අර සර් එතන කියපු තැන මට ඒක පැහැදිලි වුණේ නැහැ. සර් කිව්වේ අර මේ අපි ප්‍රස්ථාර ගත්තත් රූප සටහන් ගත්තත් අර 1.1 එහෙම කියලා නම් තමයි යන්න ඕනේ කියලා. අනේ සර් ඒක චුට්ටක් ආයෙ පැහැදිලි කරන්න පුළුවන්ද එතන? ඔව් ඒ කියන්නේ දැන් අපි පළවෙනි පරිච්ඡේදයේ කියන එකට අපි දාන්නේ 1 කියන ඉලක්කමනේ. ඒකට පළවෙනි පරිච්ඡේදයේ යටතේ එන අනුමාත්‍රිකා වලටත් අපි දාන්නේ 1.1 1.2 1.3 කියලා යන්නේ. දැන් මේකේ තියෙන්නේ එහෙමයි. දැන් මේක 1.1 කියන්නේ පළවෙනි මාත්‍රිකාව. දෙවෙනි උපමාත්‍රිකාව 1.2. එතකොට දැන් මේකේ පළවෙනි ඡේදයේ ඔයගොල්ලන්ගේ එනවනම් ප්‍රස්ථාර හරි වගු හරි ඒවත් ඕඩර් වෙන්න ඕනේ අනුක්‍රමිකව යන්න ඕනේ 1.1 1.2 1.3 කියන ඕඩර් එකට. එතකොට ප්‍රස්ථාරාවත් 1.1 1.2 1.3 කියන ඕඩර් එකට තමයි යන්නේ. ඒ සමහරක් අය ඔය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන වගු දාලා කතා කරනවා පළවෙනි පරිච්ඡේදයේ. එතකොට ඒ වල වගු අංක එන්න ඕනේ 1.1 කියන එක එන්න ඕනේ මුල් වගුවට දෙවෙනි එකට 1.2 ඔය විදිහට තමයි වගුවට අදාළ මාතෘකාවක් දාලා ඒක යන්න ඕනේ. සර් ඒ කියන්නේ දැන් අපි ඔය දැන් ඕකේ තියෙන අනිස පළවෙනි පරිච්ඡේද 1.1 1.2 කියලා මාතෘකාව වලට කඩලා එතකොට මම දැන් එක ප්‍රස්ථාරයක් දැම්මොත් 1.1ට 1.2ට මම 3ක් දැම්ම කියනකො ප්‍රස්ථාරස එතකොට ඒ 1.1 යටතේ අර 3ට 1.1 1.2 1.3 කියලා වැටෙනවා නේද සර් එහෙම නේද? ඔව් ඔව් ඒ කියන්නේ ප්‍රස්ථාර වලට යන්නේ අනුක්‍රමික අංක ටිකක් ටේබල් වලට ඒක අනුක්‍රමික අංක ටිකක් මේ අනුමාතෘකාව වලට ඒක අංක ටිකක් යන්නේ. හරි සර් thank you sir.
එතකොට දැන් ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා මේ හැඳින්වීම සහ ඊට අදාළ පසුබිම කතා කරද්දී දැන් පහුගිය විභාග ප්‍රතිඵල වගේ දේවල් සාරාංශ කරලා කතා කරන්න, වගුවක් පාවිච්චි කරන්න, ප්‍රස්තාර පාවිච්චි කරන්න විභාග දෙපාර්තමේන්තුව දක්වපුවා. ඒක පාවිච්චි කරලා එතකොට ඔයගොල්ලෝ හැම වෙලේම විස්තර කරද්දී වගුවේ අංකේ දාලා තමයි විස්තර කරලා යන්න ඕනේ. ඉහත වගුව සඳහන් පරිදි කියන්න බෑ. එතකොට ප්‍රස්තාරයක් විස්තර කරද්දී ඉහත ප්‍රස්තාරයට අනුව කියලා යන්න බෑ. ප්‍රස්තාර අංකේ දාලාට අනුව කියලා තමයි විස්තර කරලා යන්නේ. ඒ කියන්නේ මේකේ තියෙන ලක්ෂණය තමයි මේ ඇකඩමික් රයිටින් වල ඉහත ප්‍රස්තාරයේ පහත සඳහන් වගුව අනුව කියලා හැම යන්න බෑ. ප්‍රස්තාරයට අංකයක් තියෙනවා. ප්‍රස්තාර අංකේ පාවිච්චි කරලා තමයි විස්තර කරලා යන්නේ. වගුවක් තියෙනවා නම් වගුවට අංකයක් තියෙනවා. වගුව විස්තර කරලා යන්නේ ඒ අංකේ දාලා තමයි. හරි? එහෙම නැතු ඉහත ප්‍රස්තාරයේ පහත ප්‍රස්තාරයේ ඒ වගේ වචන දාන්න බෑ. කාර්යමූල පරීක්ෂණයක් හඳුන්වනකොටත් මේ ෆෝමැට් එකම නේද යන්නේ? ඔව් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට කාර්යමූල පරීක්ෂණයකදී වුණත් මේ වගේ ෆෝමැට් එක පාවිච්චි කරුවා කියලා වරදක් නැහැ. මොකද ඒක පුළුවන්. ඒ කියන්නේ කාර්යමූල පරීක්ෂණයේදී ඔයගොල්ලන්ගේ ගැටලුව සම්බන්ධව අපි හිතමු දැන් ඔයගොල්ලන්ගේ කාර්යමූල පරීක්ෂණයක් තියෙනවා සිසුන්ගේ සාධන මට්ටම ඉහළ නැංවීම කියලා අපි හිතමු කාර්යමූල පරීක්ෂණයක් තියෙනවා. අපි හිතමු ගණිතය කියලා. ගණිතයේ සාධන මට්ටම ඉහළ නැංවීම කියලා. එතකොට දැන් ඔයගොල්ලෝ මේ හැඳින්වීමේදී කතා කරුවට කමක් නැහැ. ගණිත විෂය කොයි විදිහටද පාසල් විෂය මාලාව තුර ඒ මට්ටමට සලකන්නේ. එතකොට වර්තමානයේ ගණිත ගුරුවරු පුහුණු කිරීම සඳහා මොන වගේ වැඩපිළිවෙලක්ද ගත්තේ? එතකොට වර්තමානයේ ප්‍රාථමික පන්තිවල එහෙම නැත්නම් ඉහළ පන්තිවල ගණිත සාධනයේ කොයි වගේද විභාග ප්‍රතිඵලවල පෙන්වන්නේ. ඒකට එහෙම නිසා කියලා ඔයගලන්ට මේ අදාළ දේවල් ටිකක් පුළුල්ව කතා කරන්න පුළුවන්. ඒ ඕඩර් එකටම මේක මේ තියෙන කොමෙන්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ ගැටලුව හැඳින්වීම කියන එක හා ඊට පසුබිම කතා කරද්දී මේකේ ඡේද කීපයක් ඔයගොල්ලෝ කතා කරලා මේකේ අවසාන ඡේදයේදී ඔයගොල්ලෝ අධ්‍යයනය කරන සාම්පල් එකේ එහෙම නැත්නම් අධ්‍යයනය කරන නියතියේ ගැටලුව පිළිඹු වෙන ආකාරයේ සුවිශේෂව කියන්න ඕනේ. එතකොට පළවෙනි පරිච්ඡේදයේ 1.1 අනුමාතෘකාව යටතේ ඔයගොල්ලෝ ගැටලුව හැඳින්වීම හා ඊට අදාළ පසුබිම කතා කරද්දී ඒකේ අවසාන ඡේදය තුල කතා වෙන්න ඕනේ ඔයගොල්ලන්ගේ ගැටලුව කොයි විදිහටද දකින්නේ අදාළ නියතිය එහෙම නැත්නම් අදාළ අධ්‍යයනයට භාජනය කරන කණ්ඩායම තුල කියන එක. හරි? එතකොට දැන් ඒක ලියපු විදිහ මම පොඩ්ඩක් කියන්නම්. මේ තියෙන්නේ පළවෙනි එකේ අවසානයේ එයා මාතෘකාවට අනුව මේ අදාළ පරේක්ෂිකාව ලියලා තියෙන විදිය. හරි? මේ තියෙන්නේ ඒ අදාළ සම්බන්ධ කිරීම. දැන් මෙයාගේ මාතෘකාව තමයි මම ඔයගලන්ට කිව්වේ රජයේ පාසල් වල තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ ඉගැන්වීම නොකරන ගුරුවරුන්ගේ විෂයමාලා සංවිධානය සඳහා පරිගණක තාක්ෂණයේ භාවිතය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් කියන. හරි? ඒතර මේ මාතෘකාව. එතකොට එයාගේ හැඳින්වීමේ අවසාන ඡේදවල එයා කියනවා මෙන්න මෙහෙම තොරතුරු තාක්ෂණ විෂය ලෙස පත්වීම් ලබන ගුරු භවතුන් පූර්ණකාලීන තොරතුරු තාක්ෂණ සමග ඒකාබද්ධ වන නමුත් තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වීම සිදු නොකරන ගුරුවරුන් පහසුකම් පැවතියද ඉගෙනුම් ඉගැන්වීම ක්‍රියාවලිය සමග පරිගණක තාක්ෂණයේ කොතෙක් දුරට ඒකාබද්ධ කර දීම සිදු කරන්නේද යන්න ගැටලු සහගත වී ඇත. කියන්නේ දැන් එයාගේ පාසල තුල එයා නිරීක්ෂණය කරලා තියෙනවා තමන්ගේ තොරතුරු තාක්ෂණ විෂය උගන්වන්නේ නැති අනිත් ගුරුවරු මේ අදාළ පරිගණකයේ භාවිතා නොකර ඉගැන්වීම කරනවා. ඒකට ඒක සුවිශේෂව පෙන්වලා තියෙනවා මේ අවසාන ඡේදයේ දිහාට එද්දී. ඒක තමයි දැන් ඔයගොල්ලන්ගේ ගැටලුවේ හැඳින්වීම සහ පසුබිම කතා කරගෙන යද්දී අවසාන ඡේදයේ ඔයගොල්ලෝ පෙන්වන්න ඕනේ මෙන්න මේ වගේ තත්ත්වයක් දකින්න පුළුවන්. ඒ නිසා මෙතනට පරිශ්‍රණයක් අවශ්‍ය බව පේනවා කියන එක ඉස්මතු වෙන්න ඕනේ. ඒක ඍජුවම ඔයගොල්ලන්ගේ මාතෘකාවේ
අදාළ නියදිය ඔයගොල්ලන්ට අදාළ ගැටලුව නිරූපණය වෙන කණ්ඩායමේ දැන්ට ගැටලුව නිරූපණය වෙන විදිය අවසාන ඡේදය ලියන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට ඒකට අදාළ පසුබිම් ටික ඔයගොල්ලන්ට කතා කරගෙන එන්න පුළුවන්. දැන් මේකේ මෙයා ඡේද කීපයක් පාවිච්චි කරනවා. ඒ අවසාන ඡේදයට ඇද්දී සුවිශේෂව කියනවා මෙන්න මේ කණ්ඩායමේ මේ විදිහේ දැක්යක් දකින්න පුළුවන් කියලා. ඒක තමයි කරලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ හැම කෙනෙක්ම මතක තියාගන්න තමන්ගේ හැඳින්වීම සහ පසුබිම කියන එක යටතේ ඡේද කීපයක් කතා කරද්දී අවසාන ඡේදයේ සුවිශේෂව ගැටලුව නිරූපණය වෙන විදිහ කියන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ අනුමත කරගන්න පරිශන ෆෝම් එකේ පරිශන අනුමත කරගන්න පත්‍රිකාවේ අපි අර ගැටලුව ලියන්න කියන්නේ වාක්‍ය පහකින්. ඒ ගැටලුව වාක්‍ය පහකින් ලියන්න කියන එක නිරූපණය වෙන අදහසක් තමයි ඒ අවසාන ඡේදයට එන්න ඕනේ. මේක තමයි එතන සාමාන්‍ය අදහස. ගැටලුව 1.1 කියන එක ලියද්දී ඡේද 5ක් විතර පාවිච්චි කරනවා නම් අවසාන ඡේදය එන්න ඕනේ අදාළ ගැටලුව නිරූපණය වෙන කණ්ඩායමේ දැනට ගැටලුව නිරූපණය වෙන විදිහ දක්වන ආකාරය. ඊට පස්සේ මේ ගැටලුව අධ්‍යයනය කිරීමේ වැදගත්කම ඔයගලන්ට සම්බන්ධ කරන්න පුළුවන් එකක් තමයි උදාහරණයක් වශයෙන් දැන් ඔයගොල්ලෝ ඇක්ෂන් රිසර්ච් එකක් කරනවා නම් ඒකේ පරමාර්ථය තමයි බොහෝ විට ඉන්න සිසුන්ගේ සාධන මට්ටම ඉහළ නැංවීම. එතකොට දැන් ඒකේ ගැටලුවේ වැදගත්කම කියද්දී ඒ වගේ පැත්තකදී ඔයගලන්ට කියන්න පුළුවන් මේ සිසුන් මේ මට්ටමින් ගියොත් එහෙම ඉහළ මට්ටමේදී ඒගොල්ලන්ගේ ප්‍රවීණතා මට්ටම අඩු නිසා අදාළ සංකල්ප ඉගෙන ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසා මේගොල්ලන්ව ඒ අවශ්‍ය මට්ටමට සාධන මට්ටම දක්වා ගෙනීම කිරීම කළ යුතුයි. ඒකට ඒක මේකේ වැදගත්කම. ඒ වගේම අපි ගත්තොත් එහෙම පරිශ්‍රණය කරපුවාන් පස්සේ මේ ගන්න අත්දැකීම ඉදිරියේදී එන ශිෂ්‍යයන් සමග වැඩ කරන්න ඉදිරියේ එන ශිෂ්‍යයන්ට මේ තියෙන ගත්ත අත්දැකීමෙන් ගත්ත දේවල් පාවිච්චි කරන්න ඒ වගේ දේවල් වලට වැදගත් වෙනවා. ඒ වගේම පරිශ්‍රණයෙන් ගන්න අනාවරණ ඉදිරි තීරණ ගැනීමට ඒ වගේම ඉදිරියේදී මේකේ මොන වෙනස්කම් කරන්න ඕනේද කියලා මොන හරි යෝජනා කිරීමට ප්‍රතිපත්ති සම්පාදනයට මේ වගේ දේවල් වලට වැදගත් වෙන එක. අන්න ඒව ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. ඒ කියන්නේ පාසල් පද්ධතියේ මේ වගේ ශිෂ්‍ය කණ්ඩායම් වලට මේ ක්‍රියාමූල පරිශ්‍රණ වලින් ගන්න අත්දැකීම භාවිතා කරලා තව දුරටත් ඒගොල්ලන්ට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් මේකේ තමන්ගේ අධ්‍යයන කටයුතු සාර්ථකව කරගෙන යන්න. අන්න ඒ වගේ දේවල් වැදගත්කමට ඔයගොල්ලන්ට ඇතුළත් කරන්න පුළුවන්. ඒතකොට මේ වැදගත්කමේදී පුළුවන් තරම් උත්සාහ කරන්න ඒ අදාළ දේ තවදුරටත් කියාගෙන යන්න. හරි? මොකද ඔයගොල්ලන්ගේ මේ ඩිසර්ටේෂන් ගයිඩ් එකේ මේ තියෙන අනුමාතෘකා වලට අනුවයි අපි ලියාගෙන යන්නේ. මොකද මේට ඉහළ මට්ටමේදී වෙනත් අනුමාතෘකා ටිකක් තියෙනවා. නමුත් මේකෙදි මේ කියන අනුමාතෘකා ටිකට තමයි අපි සුවිශේෂව යන්න ඕන. ඒකට වැදගත්කම ලියන්න අවශ්‍ය වෙනවා ඔයගොල්ලන්ගේ පරිශ්‍රණයෙන් හොයාගන්න දේවල් කොයි විදිහටද පාසල් පද්ධතියට එහෙම නැත්නම් අධ්‍යාපන ක්ෂේත්‍රයට වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ වෘත්තීය ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද? ඒ වගේම ප්‍රතිපත්ති තීරණ ගැනීමට වැදගත් වෙන්නේ කොහොමද? අන්න ඒව තමයි උතන්ට ලියන්න වෙන්නේ අධ්‍යයනයේ වැදගත්කම. හරි? දැන් අපි අපේ පරිශ්‍රණ අරමුණු ටික ලියන්න ඕනේ ඊළඟට 1.3 යටතේ. මෙතන අරමුණු 4ක් හෝ 5ක්නේ ඔයගොල්ලෝ අඳුනගත්තේ. ඔයගොල්ලන්ගේ අනුමත කරගන්න ෆෝම් එකේ තියෙනවානේ අරමුණු 4ක් හෝ 5ක්. අන්න ඒ අරමුණු 4 හෝ 5 ලියන එක විතරයි මෙතන කරන්නේ. ඊට වඩා දෙයක් නෙමෙයි. ඒතර ඔයගොල්ලෝ අරමුණු 4 හෝ 5 එතන ලියන එක විතරයි කරන්නේ. ඒතකොට ඒ ටික ඔයගොල්ලෝ ලියා දැක්වීම විතරයි කරන්නේ ඊට වඩා දෙයක් නෙමෙයි උතන කරන්නේ. හරි? එතකොට අරමුණු 4 හෝ 5 මෙන්න මේ විදිහට ලියලා දක්වන්න. එතකොට අරමුණු කීයද තියෙන්නේ? අරමුණු 4ක් තියෙනවනම් අරමුණු 4 මේ විදිහට ලියලා දාන්න. එතකොට අරමුණු 4ක් බොහෝ විට හැම කෙනෙකුම තියෙනවා. එතකොට තමන්ගේ පරිශ්‍රණයේ ක්‍රියාමූල පරිශ්‍රණ ඇක්ෂන් රිසර්ච් එකක් පුළුවන් නැතත් ඒ 4 ලියලා දාන්න. කොහොමද ඒ අරමුණු 4 තමයි අපේක්ෂා කරන්නේ මෙතන
අරමුණු විදියට. හරි. ඊට පස්සේ අධ්‍යයන ප්‍රවේශයේ සැකවින් කියන එකෙන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මේ අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ කොයි විදිහටද කියලා වාක්‍ය කිහිපයකින් ලියන එක. එතකොට දැන් මේ අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියන එක වාක්‍ය කිහිපෙන් කියන එක තමයි මෙතන ප්‍රවේශයේ සැකවින් කියලා. දැන් අපි හිතමු දැන් ඕගොල්ලන්ගේ අධ්‍යයන ගැටලුවට අනුව මේ ගැටලුවට අදාළ නියැදියක් තෝරගෙන මේ නියැදියට අදාළ ප්‍රශ්නාවලිය දාගෙන ප්‍රශ්නාවලියෙන් ගන්න තොරතුරු විශ්ලේෂණය කරලා මේ පරිශ්‍රණය කරනවා විස්තරාත්මක විදිහට කරගෙන යෑම තමයි බලාපොරොත්තු වගේ කියලා බලාපොරොත්තු වෙන්නේ කියන එක තමයි කියාගෙන යන්නේ. අධ්‍යයන ප්‍රවේශයේ සැකවේ. එහෙම නැත්නම් අපි අතොත් එම ක්‍රියාමූල පරිශ්‍රණයක් නම් මේකට අදාළ වැඩසටහනක් නිර්මාණය කරලා ඒ වැඩසටහන ක්‍රියාත්මක කරලා ඒ ක්‍රියාත්මක කිරීම තුළින් ලැබෙන ප්‍රතිඵල අනුව ඒ අදාළ වැඩපිළිවෙල පිළිබඳව නිගමන හා අදාළ ප්‍රතිඵල ඉදිරිපත් කිරීම වගේ දේවල් තමයි කරගෙන යන්නේ. ඒ කරන ක්‍රියාවලිය විස්තර කිරීම තමයි මෙතනින් අපේක්ෂා කරන්නේ. දැන් ඔයගොල්ලන්ගේ පොත්වල ඔයගොල්ලෝ ලියපු කොටස් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න බලන්න කීප දෙනෙක් මේක බලමු. ඔයගොල්ලන්ගේ පොත්වල ලියපු කවුරු හරි ඉන්නවද දැන්ට මේ වෙද්දි මේ ටික ලියලා ඉවර? කවුරුත්ම ලියලා නැද්ද තමන්ගේ පොතේ දැන් මේ chapters? දැන් මෙහෙමයි ඒක ඇත්තටම මේ මට කියන්න දෙන්නේ මෙහෙමයි ඔයගොල්ලන්ගේ ඇත්තටම දැන් දෙසැම්බර් අපි මේක ටාගට් කරුවේ. නමුත් දැන් ඔයගොල්ලන්ගේ මැයි මාසේ අපි දීලා තියෙන්නේ එතනින් එහාට පස්සට යන්න නෙමෙයි. ඒකෝර දැන් මේකට මේ දක්වලා පස්සට යනවා කියන්නේ අනිවාර්යයෙන්ම ලොකු ප්‍රශ්නයක් එතන. මොකද ඔයගොල්ලන්ගේ effective date එක අපි තව පස්සට යන්න බෑ අපිට. ඒකයි යදී. ඉතින් බාර දෙන දිනේ නම් වෙනස් වෙන්නේ නැහැ. නෑ ටීචින් ප්‍රැක්ටිස් එක ගියාට ටීචින් ප්‍රැක්ටිස් එකයි මේකයි සම්බන්ධ කරගන්න එපා. මොකද ටීචින් ප්‍රැක්ටිස් එකේ තියෙන කාලය ඉස්සර නිසා තමයි අපිට යන්න උනේ. ඒක මේකට සම්බන්ධ කරන්න එපා. ඒක තමයි දැන් මේ හොඳට ලියවන්න තමයි මම මේ ලෙක්චර් එක කරන්නේ. මොකද දැන් මේවල දැන් හතර අතේ සමහරක් අය ලියනවා ඒක වළක්වන්න තමයි මේ අවසානයේ ලෙක්චර් එක දාගත්තේ. මොකද දැන් මේ වෙද්දී ඔයගොල්ලෝ ලියලා ඔයගොල්ලන්ගේ අතේ ડોකියුමන්ට් එක ඇති කියලා හිතලා තමයි මම මේ ලෙක්චර් එක කරන්නේ. නැතුව මේ ඔයගොල්ලන්ට මේකත් අර තියරි ලෙක්චර් එකක් වගේ මෙන්න මෙහෙම කරන්න කියලා උපදෙස් දීගෙන යනවා විතරක් නෙමෙයි. ඔයගොල්ලන්ගේ දැන්ට ලියපු ඒවල තියෙන අඩුපාඩුත් එක්ක කතා කරලා ඒක කොහොමද කරන්න කියන එක තමයි මේ යන්නේ මේ ලෙක්චර් එකේ. ඉතින් අර ඔයගොල්ලෝ ලියපුවා සම්බන්ධ කරගෙන ගියොත් තමයි මෙතන වටින්නේ. නැත්නම් එහෙම පොඩි අවශ්‍යයක් තියෙනවා. මොකද ඔයගොල්ලෝ මේක ආපහු මේක ලෙක්චර් එකක් විතරක් වෙනවා. ඒකයි වෙන්නේ. කොහොමත් ඒ දිනේට බාර දුන්නේ නැත්නම් එහෙම සබ්මිට් කරපුවාම අවුරුද්දක් ප්‍රතිඵල පහුවෙලා තමයි effective date එක වැටෙන්නේ. ඩිසර්ටේෂන් එකේ දිනේට ආවේ නැත්නම් ඊළඟ රිසර්ච් බෝඩ් එකක් තියෙන එකට දාලා ඊට පස්සේ effective date එක අවුරුද්දක් පහුවෙනවා. අපිට පොඩ්ඩක් මේ effective date එක ටිකක් දීර්ඝ කරලා දෙන්න බැරිද සර්? මම හිතන්නේ දෙයි කියලා. මොකද දැන් ගිය දෙසැම්බර් 31 දාපු එකත් බොහොම අමාරුවෙන් තමයි එහාට ගත්තේ. මොකද මේ ඔයගොල්ලන්ගේ ටීචින් ප්‍රැක්ටිස් ඉවර වෙන කාලෙත් එක්ක ගියාම effective date එක පරණ දිනයක් දාලා දෙන්න බෑ කියලා විභාගාංශයෙන් කියපු හින්දා තමයි අපි ඉස්සරහට ගෙනාවේ. ඉතින් ඔයගොල්ලන්ටමයි අවාසි effective date එක පස්සට දා ගන්නවා කියන එක තුල. මොකද ඒක මේ තුල තියෙන්නේ ඔයගොල්ලන්ට ප්‍රොමෝෂන් වලට හරි ඒ වලට පාවිච්චි කරද්දී effective date එක තව එහාට යනවා කියන්නේ ඔයගොල්ලන්ටමයි අවාසි. ඒ වුණාට මේ ටීචින් ප්‍රැක්ටිස් උත් එක ලියා ගන්න ටිකක් අපහසුයි. මම දන්නේ මම කතා කරලා බලන්න. නමුත් පීඨාධිපතිතුමා සහ අනිත් අය මොනවා කියද දන්නේ. අනුමත කරගන්න නැතුව නම් ඉන්න එපා මේ වෙද්දිම. ඔයගොල්ලෝ හැම කෙනෙක්ම තමන්ගේ ડોකියුමන්ට් එක කතා කරලා ඒ අදාළ ලෙක්චරර්ට කතා කරලා ඒක අනුමත කරගන්න. මොකද මේ
දැන් මේ වෙද්දි ලියන් ගිහිල්ලා එයා ආපහු අස්සන් දැම්මේ නැත්නම් එහෙම ආයෙ ගැටලුවක් එනවා. ඔක සබ්මිට් කරන්න. ඒතර පහුගිය ටිකේ නෑ ලෙක්චර් දැන් ඔයගොල්ලන්ගේ ආපහු අපි ටියුට් එකක් දානවා. ඒ ටියුට් එක දාන්නේ මේ නිබන්ධනය අනුමත කරගන්න එකට නෙමෙයි. අපි ඔය දැන් ටීචින් ප්‍රැක්ටිස් වල ඔයගොල්ලෝ කරපු ලෙසන් ප්ලෑන් පොත් බලන්න ආපහු දවසක් දානවා මේ අප්‍රේල් අවුරුද්ද ඉවරෙච්ච ගාම. ඒකට හේතුව ඒකෙන් තමයි අපි බලන්නේ මාස්ටර් ටීචර් කොච්චර ලෙසන් බැලුවද නැද්ද කියලා. ඒ ටියුටෝරියල් එකක් දානවා. ඒකට එතන දක්වා ඉන්න එපා. දැන්ටත් ඔයගොල්ලෝ කෝල් කරලා මේ ඔන්ලයින් හරි අදාළ මාතෘකාව සාකච්ඡා කරලා කරගන්න අදාළ ලෙක්චර් සමග. ඕනේ ඒක තමයි. ඒක කතා කරලා ෆයිනලයිස් කරගන්න ඕනේ කොහොමද? මොකද ඔය ඔයගොල්ලන්ගේ මේ ඩිසර්ටේෂන් එකලත් අර අනිත් විෂයකට හා සමාන ග්‍රේඩ් එකක් තියෙනවා. ඒකට ඒක ගැනීම වැදගත් ඔයගොල්ලන්ගේ සාමර්ථ්‍යයට. එහෙනම් කවුරු හරි එහෙම ඉන්නවනම් ඒක කතා කරලා කරගන්න. මොකද ඒක පස්සට දාන්න එපා. දැන් මේ වෙද්දිත් ඔයගොල්ලෝ මාතෘකාවට අදාළ දත්ත රැස් කරලා ෆයිනලයිස් කරගෙන ඇනලයිස් කරන එක කරුවේ නැත්නම් කාලයක් නෑ. මොකද දැන් මේ සති දෙකත් ඔයගොල්ලන්ට නිවාඩුනේ. මේ සති දෙකත් නිවාඩු. එතකොට අවුරුද්ද කාලේ එක්සෑම් ඩියුටි දවල්නේ තියෙන්නේ. හවස ඔයගොල්ලන් මේකේ ඇත්තටම එක පිටුවක් ලිව්වත් ඇතිනේ. පිටු මං එකයි පිටු 40ක් නේ ලියන්න තියෙන්නේ. දැන් මේ වෙද්දී පිටුව ගානක් ලියලා නැත්නම් එතන ගැටලුවක් ඇත්තටම. ඔයගොල්ලෝ ඒ අදාළ මට්ටමේ යන්නේ නැහැ එහෙමනම් මට පේන විදිහට. සර් එතකොට ජූනි වෙනකන් ටීචින් ප්‍රැක්ටිස් ගියාට ඒක ගැටලුවක් නැද්ද මේ ඉෆෙක්ටිව් ඩේට් එකට? නෑ ඒක ප්‍රශ්න නෑ. අපි කොහොමද ඔයගොල්ලන්ගේ ටීචින් ප්‍රැක්ටිස් සෙකන්ඩ් ෆේස් එක බලද්දී උතන ඔයගොල්ලන්ගේ ටීචින් ප්‍රැක්ටිස් එක ඉවරලා මේ ඉෆෙක්ටිව් ඩේට් එකට පස්සට යනවා කොහොමද? අපි අනිත් බැච් වලත් එහෙම තමයි කරන්නේ. ඉෆෙක්ටිව් ඩේට් එක දාන්නේ ඔයගොල්ලන්ට වාසි වෙන්න. ඒ කියන්නේ ඒ ඩේට් එක පස්සට ගියාම ඔයගොල්ලන්ගේ සහතිකේ බලපෑවත්වෙන දිනේනේ ඔය කියන්නේ. ඒක පස්සට දානවා කියන්නේ. ඒකට මේට කලින් ගන්න අයෙක් ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට අවාසියක් වෙනවා. ඔව් සර් අර ටීචින් ප්‍රැක්ටිස් වලත් මගේ නම් ආවේ නැහැ තාම බලන්න මේ. ඔව් මම දැන් අද කියන්නත් හිටියේ ඔයගොල්ලන්ගේ කවුරු හරි මාස්ටර් ටීචර් ඇවිල්ලා නැත්නම් ඔයගොල්ලෝ ඔෆිස් එකට කෝල් කරලා මංජුට කියන්න මෙන්න මේම ආවේ නැහැ කියලා. ඒකට අපි මාස්ටර් ටීචර්ට කතා කරනවා. මොකද මට ඉස්සෙල්ලා ගෲප් එකෙත් එහෙම කිව්වා. මම එහෙම අයිට කිව්වේ මංජුට කතා කරලා ඒ අදාළ තොරතුරු දෙන්න කියලා. මොකද අපි දන්නේ නැහැ මේ එහෙම ආවේ නැහැ කියලා. ඒ කියන්නේ මගේ නම් මේ ඒකට ඒ කියන්නේ ඒ අයින් වුණා මං හිතන්නේ මාස්ටර් ටීචර් වෙන කෙනෙක් අපිට යොමු කරයි කිව්වා. නමුත් දෙතුන් දෙනෙකුට ගෲප් එකේ කතා කරලා තිබුණා. මට නම් කතා කරේ නැතාම මම මිස්ටර් මංජුට දුන්නා අප්‍රේල් වල කියලා කිව්වා. ඔව් එහෙනම් කමන්නේ. මොකද මේ අපි තොරතුරු කොහොමත් අරගෙන මේ මාස්ටර් ටීචර්ව දැනුවත් කරනවා එහෙම ගිහිල්ලා නැත්තම්. ඒකයි. සර් ඒ වුණාට පුළුවන් නම් සර් අපිට මේ ඩිසර්ටේෂන් එක බාර දෙන්න තියෙන දිනේ චුට්ටක් පහු කරලා දුන්නොත් හොඳයි සර්. ඇත්තටම කරගන්න අමාරුයි සර් කාලය මදි. අපි බලමුකෝ මේ අනිත් කණ්ඩායමුත් එක්ක කතා කරලා එහෙම ආවොත් යෝජනාවක් එහෙම පොඩ්ඩක් සලකා බලන්න පුළුවන් නම් බලන්න. හරි? දැනට පස්සට යනවා කියලා හිතන්න නැතුව කරගෙන යන්න. මොකද දැන් දවසක් කියන්නේ තා වැදගත්. එක දවසක් තුල ඔයගොල්ලෝ යමක් කරගන්න තරමට වැදගත්. මොකද මේක කල්යයි කියලා හිතලා පස්සට දාන්න එපා. ඒක ලොකු අවාසියක් වෙනවා. ඒකයි මම කියන්නේ. මොකද මේ එහෙම ඕනේ ඒක හරි මම කතා කරනවා. නමුත් දැන් මම ඇත්තටම ගිය සැරේ දෙසැම්බර් 31ට තමයි මම මේවා කරගෙන හිටියේ. පස්සේ අර ළමයි අර මේ රික්වෙස්ට් කරපු හින්දා තමයි පොඩ පස්සට දාන්න ආපහු ඩීන් එක්ක කතා කරේ. දැන් මෙතන කතා කරන්නත් ආපහු මම එච්චර උනන්දු වෙන්නේ නැත්තේ මොකද ඇත්තටම දැන් ඔයගොල්ලෝ තව පස්සට එනවා කියන්නේ ඒක දැන් මේ පාඨමාලාවේ කාලේ තව කොච්චර එහාට යනවද? ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට අපි අවාසියක් නොවෙන්න තමයි ටීචින් ප්‍රැක්ටිස් වලට ඉස්සරහ ඉෆෙක්ටිව් ඩේට් එක දාන්නේ. මොකද ඒක ඔයගොල්ලෝ සාතිකේ ගද්දි යාර ඇක්ෂන් රිසර්ච් එහෙම කරන අයට තමයි ඇත්තටම මේ අපිටත් උන අවංකව මේක වැඩේ හරියට කරන්න. හරි. අපි එතකොට දැන් අද දෙන ප්‍රවේශයේ සැකවින් කියන එක තුල යන්න ඕනේ.
ඔයගොල්ලෝ මේක කරන්නේ කොහොමද? මේ විදිහට යනවා කියලා තව කෙනෙක්ට කියනවනේ මගේ පරිශ්‍රණය කරන්න මෙන්න මෙහෙමයි කියලා. අන්න ඒක ලියන විදිහ තමයි උතන අදහස් කරන්නේ. ඊට වැඩි දෙයක් නෙමෙයි. ඒතකොට දැන් මගේ පරිශ්‍රණය මෙන්න මේ වගේ පරිශ්‍රණයක් මෙන්න මේ විදිහටයි මම කරන්නේ. මේ විදිහටයි කරගෙන යන්නේ කියන එක තමයි උතන තියෙන්නේ. ඒතකොට දැන් ඔය ටික ඔය අනුමාතුකායට දෙ පෙළගස්සන ටික තුල තියෙන්න ඕනේ මේක කියවන පාඨකයාට එහෙම නැත්නම් මේ පරිශ්‍රණය කියවන කෙනාට මම කරන්නේ මොකද්ද කොයි විදිහටද කරන්නේ මේකේ තියෙන ගැටලුව මොකද්ද ඒ කියන එක තමන් වඩා හොඳින් ඉදිරිපත් කිරීමක් තියෙන්න ඕනේ. එතකොට දැන් කියවන කෙනාට ඒ ගැටලුව තමන් කියවන විදිහෙන් තමයි තීරණය වෙන්නේ මේක හොඳ එකක් මේක කියවන්න ඕනේ කියලා අර නිකන් කුතුහලයක් ඉස්මතු වෙන විදිය තියෙනවා. එහෙම නැතුව දැන් ඔයගොල්ලෝ ලියාගෙන යද්දි ඒක නිකන් වඩා අවධානයක් යොදන්න නැතුව ලියලා ඒක නිකන් ඒක ඉස්මතු වෙන්න ලියලා නැත්නම් එතන පොඩි අවාසියක් වෙනවා. මොකද පළවෙනි පරිච්ඡේදය තමයි අර කියවන කෙනාගේ ආකර්ෂණය ගන්න පුළුවන් මේ ගැටලුව වැදගත් මෙන්න මේ විදිහ එකක් තියෙන්නේ අර මේ කියන එක ඉස්මතු වෙන්න ලියන්න තියෙනවා. ඒත් එතන තමයි ඔයගොල්ලන්ගේ අදහස් ටික හරියටම ඉස්මතු වෙලා කියවෙන තැන. ඉතින් පුළුවන් තරම් මේ අනුමාතෘකා යටතේ අන්තර්ගතයේ දෙපාරක් තුන් පාරක් හතර පාරක් හරි ලියලා හරියටම සුවිශේෂ විදියට හදා ගන්න. ඒකට ඒක වැදගත්. ඊළඟට මේකේ ලියන භාෂාව ගත්තොත් මම මුලදීත් කියලා තියෙනවා කර්මකාරක වාක්‍ය වලින් ලියවෙන්න පුළුවන් තරම්. ඒ වගේම අතීත කාලයෙන් ලියවෙන්නේ. ඒ කියන්නේ මේක සිද්ධ වෙලා ඉවර සිද්ධියක් විදියට තමයි ලියන්නේ පොත ලියද්දි. එතකොට ඔයගොල්ලෝ මාතෘකාව අනුමත කරගන්න එකේදී ලියන්නේ අනාගත වාක්‍ය වලින් මේක ලියන්නේ අතීත කාල වාක්‍ය වලින් ලියන්නේ. ඉතින් පුළුවන් තරම් තමන් පැත්තක ඉඳන්. ඒ කියන්නේ අපි මේක වාර්තා කරන ස්වරූපයෙන් තමයි ලියාගෙන යන්න ඕන. ඒක තමයි අවශ්‍ය වෙන්නේ මේ වාක්‍ය. අධ්‍යයන ප්‍රවේශය සැකවින් කියන එකේ මේ කියන්නේ අපි අධ්‍යයන නිරීක්ෂණය ඊට පස්සේ සම්මුඛ සාකච්ඡා තියෙන ඒවා හැම අපි සැකවින් මේ කියන්නේ කෙටියෙන් දක්වන්න ඕනද මේ ඒ ඔව් දැන් මෙතන ඔයගොල්ලන්ගේ ගැටලුවට අනුව මම ගැටලුව මෙන්න මේ විදිහට අඳුනගත්තා. ඒ ගැටලුව අනුව ඔයා සංවිධානය කෙරුවා මෙන්න මේ වගේ වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙලට අනුව මෙන්න මේ විදිහට දත්ත රැස් කිරීමක් කරනවා. මේ විදිහට දත්ත විශ්ලේෂණය කරනවා කියලා ඒ ලියන වාක්‍ය ටිකක් තමයි උතන සම්බන්ධ වෙන්නේ. හරි? ඊට පස්සේ මේ සීමා කියන්නේ මොනවද? අධ්‍යයන සීමා කියලා කියන්නේ. අධ්‍යයන සීමා කියලා කියන්නේ දැන් මේ පරිශ්‍රණය කරගෙන යද්දී ඕගොල්ලන්ට මේ පරිශ්‍රණයට අදාළ ගැටලුවට નિયમિત නියදිය තෝර ගැනීම නියදියෙන් අනාවරණය කරගත්ත දේවල් ජනගහණයට සාමාන්‍යකරණය කරන්න පුළුවන්ද බැයිද කියන එක ඒ වගේම මේක අධ්‍යයනය කරන්න ලැබිච්ච කාලය ප්‍රමාණවත්ද නැද්ද කියන එක ඒ වගේම මේ තොරතුරු රැස් කරගනිද්දී අදාළ තොරතුරු නිවැරදිව අපිට හම්බ වෙනවද ඒවල තියෙන විශ්වාසනීයත්වය පිළිබඳව මේ පිළිබඳව තමන් ලියන කොටස තමයි මේ සීමා කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මේකේ අපි හොයාගත්ත දේ පිළිගන්න බලපෑම් විය හැකි දේවල් තමයි උදන සීමාවන් කියලා කියන්නේ. ඒවට අපි ගත්ත උපකල්පන එහෙම නැත්නම් අපි ගත්ත දේවල් තීරණ මොනවද කියන එක තමයි සීමා කියලා කියන්නේ. දැන් අපි හිතමු ඔයගොල්ලෝ නියදිය විදියට ශිෂ්‍ය කණ්ඩායම 50ක් ගන්නවා. නමුත් මේකේ ඇත්තටම ජනගහනයේ විශාල ප්‍රමාණයක්. ඒතර 50කින් තෝරගලා හොයලා ගන්න දේ අර විශාල ජනගහනයකට සාමාන්‍යකරණය කරන්න පුළුවන්ද? අන්න ඒ වගේ දෙයක් තමයි උතන ඔය සීමා කියලා කියන්නේ. ඒතර කාලය මේ සඳහා යන පිරිවැය ඒ වගේම මේවල තියෙන හොයාගත්ත දේවල් සාමාන්‍යකරණය කිරීමට තියෙන අවස්ථාව දැන් උදාහරණයක් වශයෙන් ඇක්ෂන් රිසර්ච් එකක වගේ අපි සිසුන් 4-5 දිනක් එහෙම නැත්නම් 6-7 දිනක් ලබා තමයි කරන්නේ. ඒකට ඒගොල්ලන්ගෙන් අනාවරණය කර ගන්න දේවල් අපිට අනිත් ශිෂ්‍යයන්ට සාමාන්‍යකරණය කරන්න බෑ. එහෙනම් අපි ඒ වගේ වෙලාවදී අපි මේගොල්ලන්ගේ අනාවරණ මේ කණ්ඩායමට තමයි සුවිශේෂ වෙන්නේ කියන එක තමයි අපිට කියන්නේ. මේ වගේ ඒවා සීමා.
පැහැදිලිද? එතකොට අපේ අධ්‍යයනය සීමා කියද්දී පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේකට සම්බන්ධ නිගමන ගැන කද්දී ඒවා පිළිගද්දී මේක ඒ මට්ටමට ගන්න බැරි. ඒ කියන්නේ මේක 100%ක්ම සාර්ථක කරගන්න බැරි වෙච්ච හේතු. ඒ හේතු කොහොමද? කාලය නිසා වෙන්නේ, පිරිවැය නිසා වෙන්නේ කොහොමද? මේකේ සාම්පල් එක නිසා වෙන්නේ කොහොමද? සහ මේකට පාවිච්චි කරන උපකරණ හින්දා මොනවද වෙන්නේ? අන්න ඒ වගේ දේවල් තමයි සීමා කියලා කියන්නේ. මොනවත් ඕගොල්ලන්ට පැහැදිලි නැති දෙයක් තියෙනවද අහන්න? සර් අර ඕකේ. මේ අරමුණ කියද්දි සර් ඒක එතකොට ඒ අරමුණ එකින් එක පැහැදිලි කිරීමක් යන්නේ නැහනේ. ඈ? ඒ අරමුණ වල පැහැදිලි කිරීමක් යන්නේ නැහනේ නිකන් නෑ අරමුණු පැහැදිලි කිරීමක් කරන්නේ නෑ අපි. මේ අධ්‍යයන සීමා සහ මේ කරුණු විදිහට දැක්වුවොත් වැරදිද සර්? ඡේදයක් නෑ විදිහට පොයින්ට් ෆෝම් එකෙන් බෑ. ඒක ඡේදයක් විදිහට සීමා ටික දාන්න වෙනවා. හරි thank you sir. ඒ සීමා ටික ඒ විදිහට විස්තර කරන්න වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහේ සීමාවන් තියෙනවා කියන. එතකොට පොයින්ට් ෆෝම් එකෙන් දාන්න එපා. හරි? ඡේදයක් විදිහට ලියන්න. දැන් එතකොට පළවෙනි පරිච්ඡේදයේ අන්තර්ගතය ගැන අපි කතා කරපු දේවල් වලට සහ ඔයගොල්ලෝ ලියපු ඒවා අතර මොන හරි නොගැලපීමක් තියෙනවා නම් එහෙම නැත්නම් දැන් ඔයගොල්ලෝ ලියන්න හිතන්න බලාපොරොත්තු වෙන එකයි මම කියපු එකයි අතර මොන හරි අපහැදිලිකමක් තියෙනවා නම් ඒ සම්බන්ධව ඔයගොල්ලන්ට මොන හරි පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් කියන්න පුළුවන්. මම ඒක පැහැදිලි කරන්න පුළුවන්. එතකොට අපි උත්සාහ කරන්නේ පළවෙනි පරිච්ඡේදයෙන් උත්සාහ කරන්නේ මතක තියාගන්න මේක කියවන කෙනාට තමන්ගේ ගැටලුව පිළිබඳ සුවිශේෂ අදහසක් දෙන එකයි ඒක තුල තියෙන අන්තර්ගතය සහ කොහොමද කරන්නේ ඒක තුල තියෙන අරමුණු මොනවද මම මේක කරන්නේ කියන එක පිළිබඳව යම්කිසි පුරෝගතනයක් කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මේකේ පද නිර්වචනය කියලා අදහස් කරන්නේ මොකක්ද? ඔව් දැන් ඔයගොල්ලෝ ගත්තොත් එහෙම අපි පරිශ්‍රණය කරන ක්ෂේත්‍රය අධ්‍යාපන ක්ෂේත්‍රය වෙච්චාම මේ ක්ෂේත්‍රයෙන් පිට කෙනෙක් මේ පරිශ්‍රණය කියවද්දී ඒ පරිශ්‍රණය තුල තියෙන සමහරක් වචන අපේ මේ ක්ෂේත්‍රයට වෙච්ච වචන. දැන් උදාහරණයක් වශයෙන් හිතන්නකෝ අපි කියනවා සාධනය කියලා. සිසුන්ගේ සාධනය කියලා. දැන් ඕක අපි දන්නවා. දැන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ හින්දා අපි දන්නවා සාධනය කියන්නේ මොකක්ද කියලා මොන අර්ථයෙන්ද ඒ දෙන්නේ කියලා පරිශ්‍රණ මේ පරිශ්‍රණ තුල. නමුත් දැන් වෙන ක්ෂේත්‍ර අපි හිතමු ඉංජිනේරු ක්ෂේත්‍රයේ එහෙම නැත්නම් වෛද්‍ය ක්ෂේත්‍රයේ එහෙම නැත්නම් වාණිජ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නගෙන මේක කියවද්දි මේ සාධනය කියන එක වචනාර්ථයෙන් නෙමෙයි මේකේ යොදාගෙන තියෙන්නේ මොන අර්ථයෙන්ද? ඒකට අපි ඒක පැහැදිලි කරන්න ඕනේ. ඒ වගේ කෙනෙක්ට සාධනය කියන එක යෙදිලා තියෙන්නේ මෙන්න මේ වගේ අදහසින් කියන එක අපි අර්ථ දක්වන එකට තමයි අපි කියන්නේ පද නිර්වචනය කියන්නේ. ඒ කියන්නේ අපේ ડોකියුමන්ට් එක තුල තියෙන අපි යොදා ගන්න තියෙන අර්ථ දැක්වීම මොකද්ද මේ පරිශ්‍රණය තුලදී මේ වචන. එතකොට සාධනය කියන එක මම යොදාගෙන තියෙන්නේ මොන අර්ථයෙන්ද? එතකොට ඒක අපි වෙනත් කෙනෙක්ට අවබෝධ කරගන්න පුළුවන් විදිහට අර්ථ දක්වලා දෙන එක තමයි අතන කරන්නේ. දැන් ඔයගොල්ලන්ගේ කේ ඔය සමහර කය කියන්නේ කීවර්ඩ්ස් කියලා. ඔව් කියනවා. ඔව් සමාවෙන්ස එතකොට අපි දැන් මම උදාහරණයකට ගත්තොත් මට එතන ගැටලු දෙකක් ආවා. එක තමයි අපිව පල්ලෙහින් පල්ලයට අපි රෝමි ලක්කම් හරි තරු හරි දාලා සාධනය ඊට පස්සේ ශිෂ්‍යයා එහෙම කිය ඒවා පල්ලයට හැඳින්වීමක්ද කරන්න ඕනේ. නෑ එහෙම ඕනේ දැන් උදාහරණයක් වශයෙන් දැන් ඔයගොල්ලන්ගේ පරිශ්‍රණ මාතෘකාවට අදාළව යෙදෙන සුවිශේෂ වචන ටිකක් තියෙනවානේ අපි අර කියන්නේ කීවර්ඩ්ස් කියලා. ඒ කීවර්ඩ්ස් තමයි උතන ඔය පද නිර්වචනයට අදාළ වෙන්නේ. අරකේ තියෙන සියලුම දේ ශිෂ්‍යයා කියන්නේ මොකද්ද? ඒ වගේ ඒවා නෙමෙයි.
සුවිශේෂව එදින වචන ටිකක් තියෙනවා ඔය තමන්ගේ ක්ෂේත්‍රයට අදාළව ඒ පරිශන තුල ඒකට අන්න ඒ වචනයි උතන අදහස් කරනවා. ඒක තමන්ගේ හැකියාව තියෙන්න ඕනේ ඒ කීවර්ඩ්ස්. ඒ කියන්නේ වෙනත් ක්ෂේත්‍රයක අයට මේ වචන භාවිතා කරන අර්ථය පැහැදිලි කිරීමට අවශ්‍යයි කියලා හැඟෙන්න ඒ වචන වලට තමයි අපි කියන්නේ කීවර්ඩ්ස් කියලා. අන්න ඒව ටික තමයි ඔය පද නිර්වචනයේදී පැහැදිලි. සර් එක්සැම්පල් එකක් පෙන්වන්න පුළුවන්ද? එතමුම් දැන් මේ පරිශ්‍රණයේ විෂයමාලා සංවිධානය කියන එක මෙයාගේ එයා පාවිච්චි කරලා තියෙනවා මෙන්න මේ අර්ථයෙන් තමයි දෙන්නේ කියලා. ඒක විෂයමාලා සංවිධානය කියන එක වෙන අය දන්නේ නැහනේ වෙන ක්ෂේත්‍රය. ඒකට දැන් මේ වගේම මොන අර්ථයෙන්ද මගේ පරිශ්‍රණය තුල එදලා තියෙන්නේ විෂයමාලාව කියන්නේ මොකද්ද විෂයමාලාව සංවිධානය කියන මොන අර්ථයෙන්ද එදෙන්නේ කියන එක පැහැදිලි කිරීම තමයි උතන පද නිර්වචනය කියලා කියන්නේ. ඒ වගේ අදහසක්. ඔව් එතකොට අපි දැන් වචන දැන් මගේ මේකේ වචන 10ක් තියෙනවා නම් ඒ වචන 10 එකින් එක පිළිවෙලට විස්තර වෙන්න ඕනේද? ඔව් ඒ කියන්නේ දැන් වාගේකේ වෙන ක්ෂේත්‍රයක කෙනෙක්ට මේ වචනේ යොදාගෙන තියෙන අර්ථය ගැන පැහැදිලි නැත්නම් ඒ කියන්නේ අපි අර ඩික්ෂනරි වචනේ නෙමෙයි දැන් ඩික්ෂනරි වචනේ නෙමෙයි මේකේ දැන් උදාහරණයක් වශයෙන් දැන් සාධනය කියලා මම ඉස්සෙල්ලා කිව්වා එක මම 7 පන්තියේ සාධනය කියලා අදහස් කරන්නේ මොකක්ද කියන එක පිළිබඳව දෙන අර්ථ පැහැදිලි කිරීමට තමයි ඔය පද නිර්වචනය කියලා කියන්නේ. දැන් විෂයමාලාව 7 වෙනි ශ්‍රේණියේ විෂයමාලාව කියලා මම යොදාගන්නේ මොන අර්ථයෙන්ද? ඒකට විෂයමාලාව කියලා අදහස් කරන්නේ මේකට අදාළ සියලුම අත්දැකීම් සහ නිපුණතා ඒවා ටික ලබා දෙන්න ගන්න වැඩපිළිවෙල. ඒකට ඒ වගේ අර්ථයක් මම දෙනවා මේක කියවන කෙනාට මෙන්න මේ අර්ථයෙන් තමයි මම විෂයමාලාව කියලා අදහස් කරන්නේ කියලා. අන්න එහෙම එකක් උතන අදහස් කරන්නේ. ඒක ඩිපෙන්ඩ් වෙනවා රෙෆරන්ස් නැහැ කියන එක. රෙෆරන්ස් එක පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ කියන එක. රෙෆරන්ස් එක වෙනයි. රෙෆරන්ස් කියන්නේ අර අපේ යොදාගත්ත ඒවා ටික පැහැදිලි කිරීමනේ මෙතන රෙෆරන්ස් එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කාගේ හරි කොටේෂන් එකක් දාලා ඒක පැහැදිලි කරන්න පුළුවන්. ඔව් මම අදහස් කරන්න හදුවේ අපි සාධනය කියන වචනේම ගත්තොත් අපි කියමුකෝ සුමංගල විශ්වකෝෂයේ මෙන්න මේ විදිහට තමයි සාධනය කියන එක හඳුන්වලා තියෙන කියලා එහෙම අදහසක්ද? එහෙම දානවා නම් එහෙම දාලා ඔයා මොන අර්ථයෙන්ද ඔයාගේ පොත තුල පාවිච්චි කරුවේ කියන එක එන්න ඕනේ හරියට. හරි thank you. පැහැදිලි. හැම වෙලේම තමන් යොදාගන්නේ මොන අර්ථයෙන්ද කියන එක ඒ වචනය වෙනත් ක්ෂේත්‍රයක කෙනෙක්ට පැහැදිලි වෙන්න ඕනේ. නැතුව දැන් මේකේ මේ එක වචනේ දැන් ගුරුවරයා කියන්නේ මොකද්ද ශිෂ්‍යයා කියන්නේ මොකද්ද 7 පන්තිය කියන්නේ මොකද්ද එහෙම නැහැ. මේ අපේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන සුවිශේෂ වචන තියෙනවානේ. අන්න ඒ වගේ වචන පිළිබඳව තමයි උතන ફોකස් වෙන්න ඕනේ. ඒකට ඒව තමයි තුලක් යටුවේ key fields කියලා කියන්නේ. තර සෙමෙන් ඉගෙන ගන්න කියන එක මම අර්ථ දක්වනකොට මේ පන්ති කාමරේ සාමාන්‍ය ඉගෙනුම් පරිසරයේ ඉගෙන ගන්නා දරුවෙකුට වඩා අඩුවෙන් ග්‍රහණය කරගන්න සිසුන් සෙමෙන් ඉගෙන ගන්නා කියලා අර්ථ දැක්වීමක් ලිව්වහම ඒක විස්තර කළා කරන එක නේද සර්? නෑ එතන නිකන් වචනාර්ථයෙන් වගේ දැන් ඔයාලට දැන් අපි අතත් එහෙම වෙන පරිශකේ කවුරු හරි දාලා තියෙනවා නම් මේ සෙමෙන් ඉගෙන ගන්නාන් කියන්නේ මොකද්ද කියලා ඩෙෆිනිෂන් එකක් අන්න ඒකත් එතනට දාලා කියන එක තමයි උතන්ට වඩා වැදගත් වෙන්නේ. හරි සර් ඒක තේරුණා. ඒකට දැන් අපි මේ පද නිර්වචනය කියන එක තුල ගැප් වෙන්නෙම තමන්ගේකේ වෙනත් ක්ෂේත්‍රයක ඉන්න කෙනෙක් කියවද්දී එයාට මේ වචන පිළිබඳව වඩා හොඳින් අර්ථය අරගෙන මේක කියවගෙන යන්න තියෙන පහසුවක් දෙන වචන තමයි උතන අදහස් වෙන්නේ. එහෙම නැතුව අර අපි කියන්නේ දිනදා අපි පාවිච්චි කරන වචනාර්ථයෙන්ම ඒ වගේ අදහසක් නෙමෙයි. ඊට වඩා එහාගේ key fields වගේ කියන්නේ ඒවට තමයි. ඒ කියන්නේ අපේ පරිශ්‍රණයේ තියෙන ප්‍රධාන වචන key fields වගේ. හරි. ඊට පස්සේ දැන් අපි මේ පළවෙනි පරිච්ඡේදයේ ගොඩක් වෙලාවට මේ අධ්‍යයන සීමා කියන එක මෙතනක් දානවා. සාමාන්‍ය තුන්වෙනි පරිච්ඡේදයේත් දානවා. දැන් ඔයගොල්ලෝ තුන්වෙනි පරිච්ඡේදයේදී ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන අධ්‍යයන සීමා දැම්මුවා. ඒකින්ද මතක තියාගන්න මේ අනුමාතෘකාව දැන් දෙකක යදෙනවා. සාමාන්‍ය සමහරක් අය යොදනවා තුන්වෙනි පරිච්ඡේදයේ.
සමහරක් අය පළවෙනි පරිච්ඡේදයේ තියෙනවා. තවත් ලියනවා මෙතන මේ 1.6ට පස්සේ පරිේශන ආචාර ධර්ම කියලාත් ලියනවා. ඒක තුන්වෙනි පරිච්ඡේදයේ සමහරක් අය ලියනවා, සමහරක් අය පළවෙනි පරිච්ඡේදයේ දක්වනවා. ආචාර ධර්ම කියන අනුමාත්‍රිකාවටත් ඕනනම් කරුණු දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ පරිශ්‍රණය කරගෙන යද්දී ගන්න තොරතුරු අරගන්න හදපු වැඩපිළිවෙළන් වලදී මේ තොරතුරු සපේන අයගේ අනන්‍යතාවය තහවුරු වෙන දන ඒවා පිටායට අනාවරණය නොවන විදිහට ගත්ත ක්‍රියාමාර්ග වගේ තමයි ආචාර ධර්ම කියලා කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ඔයගොල්ලෝ ඇක්සල් රිසර්ච් එකක් කරුවත් මොන රිසර්ච් එකක් කරුවත් දත්ත රැස් කරන්න පාවිච්චි කරන අයගේ නම, ඒගොල්ලන්ගේ ලිපිනය, ඒගොල්ලන්ගේ පාසලේ නම, ඒගොල්ලන්ගේ අදාළ අපි ගත්තොත් හැඳුනුම්පත් අංකය, ටෙලිෆෝන් අංක, ඒ වගේ දේවල් කිසියක් සඳහන් කරන්න අවස්ථාවක් නැහැ. ඒකට අන්න ඒවා අපි රැකෙන විදිහට වෙනත් නම්, ඒ කියන්නේ අදාළ නම වෙනුවට අන්‍ය නාමයක් පාවිච්චි කරලා කරගෙන යන ඒවා, අන්න ඒවා ආචාර ධර්ම විදිහට ගන්න. ඒ කියන්නේ මේකේ තියෙන සිසුන්ගේ අනිත් අයගේ අනන්‍යතාවය ආරක්ෂා වෙන පරිදි අපි ගත්ත ක්‍රියාමාර්ග තමයි මෙතන තියෙන්නේ. ඒතකොට දැන් ඔයගොල්ලෝ මොකක් හරි ආයතනයකට ගිහිල්ලා තොරතුරු ගත්තාම ඒ තොරතුරු වල තියෙන විශ්වාසනීයත්වය ඔයගොල්ලෝ වෙන කෙනෙක්ට දෙන්නේ නැහැ. තමන්ගේ පරිශ්‍රණ කටයුතු සඳහා විතරයි පාවිච්චි කරන්නේ. අන්න ඒ වගේ ගත්ත ක්‍රියාමාර්ග තමයි ආචාර ධර්ම කියලා කියන්නේ. ඒක මෙතන ඕන 1.7 කියලා අනුමාත්‍රිකාවකට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් තුන්වෙනි පරිච්ඡේදයේ අවසාන මාතෘකාවක් විදිහට දාන්නත් පුළුවන්. මේ විදිහට අපිට දාන්න පුළුවන් තව උපමාතෘකාවක් මේකට. එතකොට දැන් පළවෙනි පරිච්ඡේදයේ ලියන එක මම හිතන්නේ පැහැදිලි. උත්සාහ කරන්න හැම වෙලේම තමන් මේක ලියන්නේ කර්මකාරක වාක්‍ය වලින්, ඒ වගේම අතීත කාලයෙන්, ඒ වගේම මේක කියවන කෙනාට මේක අදාළ සාක්ෂි සහිතව, එවිඩන්ස් සහිතව ලියන බව ඇඟ වෙන විදිහට ලියන්න ඕන. ඒකට එවිඩන්ස් කියලා කියන්නේ තමන් මේක තමන්ගේ ප්‍රකාශනයක් විදිහට එන්න බෑ. කියන්නේ මම හිතනවා මම මේක කරනවා, ඒකට ඒකට අදාළ එවිඩන්ස් නැතුව කියන්න බෑ. ඒ හින්දා පුළුවන් තරම් තමන් කියන එකට වඩා ස්ථීරව කියන්න පුළුවන් ඔය රෙෆරන්ස් දාලා මෙන්න මේ පරිශ්‍රණය මෙහෙම කියලා තියෙනවා, මෙන්න මේ විදිහටයි දක්වලා තියෙන්නේ කියලා එහෙම රෙෆරන්ස් දාන්න පුළුවන්. නමුත් මගේ වචන විදිහට කියන්න යන්න එපා මේ පරිච්ඡේදවලදී. මොකද ඒකට හේතුව මේක අපි ලියන්නේ ශාස්ත්‍රීය ડોකියුමන්ට් එකක් විදිහට. ඒත් ඒකෙදි පුළුවන් තරම් අපි අනිත් අයගේ අදහස් අරගෙන සංකලනය කරලා ඒකෙන් මතුවෙන දේ තමයි අපි හෙළිදරව් කරගෙන යන්නේ. නැතුව මගේ අදහස් කියනෝ නෙවෙයි. ඒක තමයි එතන තියෙන පරමාර්ථය. ඊට පස්සේ අපි ඊට වැදගත් පරිච්ඡේදයක් තමයි මේ දෙවෙනි පරිච්ඡේදය. දෙවෙනි පරිච්ඡේදයට මේ දාලා තියෙන අදහස පොඩ්ඩක් කියවන්න. මම මේ දෙවෙනි පරිච්ඡේදය ඔයගොල්ලන්ට ලියන හැටි පොඩ්ඩක් කියා දෙන්න යන්නේ. ඒතර දැන් මෙතන තියෙන වචනේ තමයි මෙහිදී තම අධ්‍යයනයට අදාළ වන පර්යේෂණ අධ්‍යයන වාර්තා, වෙනත් ග්‍රන්ථ හා ලිපි ලේඛන වලින් ලබාගත් තොරතුරු හා සංකල්ප තමාගේ අධ්‍යයනයට අදාළ කරගන්න ආකාරය ඉස්මතු වන පරිදි තර්කානුකූලව අනුමාත්‍රිකා යටතේ ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. හරි? ඊට පස්සේ තව දක්වනවා එසේ ලබාගත් සියලු උපුටන අදහස් අනුවාද ආදිය අපි කියන ඔය ඇමරිකානු මනෝවිද්‍යාත්මක සංගමයේ පිළිගත් ශෛලිය අනුව වාර්තාගත කරන්න. ඒ කියන්නේ අපි කියන APA ස්ටයිල් එකට අනුව ලියන්න කියන එකයි කියන්නේ. මම ඔයගොල්ලන්ට ඒක ලියන විදිය පොඩ්ඩක් කිව්වා. දැන් මෙතනදී තව ලේඛන අදහස් වෙනවා. දැන් ඔයගොල්ලෝ වෙබ්සයිට් එකක් ගද්දී ඊට පස්සේ පෙළ පොතක තියෙන එකක් ගද්දී එහෙම නැත්නම් චක්‍ර ලේඛයක තියෙන එකක් ගද්දී මේ හැම එකක්ම ඒ අනුව තමයි වාර්තා කරන්න ඕනේ. ඒකට ඒ අදාළ අවුරුද්ද අදාළ දේවල් එක්ක. ඒකට ඒක හැම වෙලේම රෙෆරන්ස් ලිස්ට් එකට එන්න ඕනේ. දැන් අපි බලමු මේ දෙවෙනි පරිච්ඡේදය ලියන්නේ කොහොමද කියලා. දෙවෙනි පරිච්ඡේදයේ ඔයගොල්ලන්ට පුළුවන් ලියන්න ප්‍රධාන වශයෙන් ඔයගොල්ලන්ට
ඕගොල්ලන්ට ලියන්න පුළුවන් ප්‍රධාන මාතෘකා දෙකක් යටතේ. මම පෙන්වන්නම් ඒ ප්‍රධාන මාතෘකා දෙක කොහොමද එන්නේ කියලා. දැන් ඕගොල්ලන්ට පුළුවන් 2.1 කියලා එක අණු මාතෘකාවක් අනිත් එක 2.2 කියලා ඊළඟ මාතෘකාවට යන්න පුළුවන්. දැන් මේකේ 2.1 කියන එකට ගන්න පුළුවන් දේ තමයි දැන් ඕගොල්ලෝ කරන මාතෘකාවේ හිතන්න යම්කිසි න්‍යායක් තියෙනවා කියලා. දැන් ඕගොල්ලෝ කරන මාතෘකාව තමයි අපි හිතමු සාධන මට්ටම ගැන. ඒතකොට සාධන මට්ටම වැඩි කිරීම සඳහා ගත හැකි ආකාරයන් පිළිබඳ අපි හිතමු පියාජේගේ න්‍යායක් තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු ඉගෙනුම් න්‍යායක් තියෙනවා මෙන්න මේ වගේ එකක් දක්වලා ඔයගොල්ලෝ කරන මාතෘකාවට අදාළ. අන්නේ ඉගෙනුම් න්‍යාය සඳහන් කිරීම කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ න්‍යායාත්මක කරුණු යටතේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ කරන්න යන මාතෘකාවට සම්බන්ධ තියෙන න්‍යායන් මොනවද? ඒතකොට ඒකෙන් වඩාම සුවිශේෂව පාවිච්චි කරන්න පුළුවන් න්‍යාය මොකක්ද කියලා දක්වලා ඒ න්‍යාය පිළිබඳ විස්තරයක් කතා කරනවා නම් අන්න ඒක මේ 2.1 යටතේ අනුමාතෘකාවක් දාන්න පුළුවන් න්‍යායාත්මක පදනම කියලා. ඒක යටතේ 2.1 කියලා ඔයගොල්ලන්ට මේ න්‍යාය ටික පැහැදිලි කරගෙන යන්න පුළුවන්. හරි? එතකොට මේ න්‍යාය අපි අතොස් පියාජේගේ ගිණුම් න්‍යායක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ගේ න්‍යාය පැහැදිලි කරන්න පුළුවන්. ඒක දැන් නිර්මාපිකවාද න්‍යාය ඒකෙන් කියන්නේ මොකද්ද? ඒ වගේ දෙයක්. ඒකට ඒකෙන් අදහස් කරන්නේ ඕගොල්ලෝ ඔයගොල්ලන්ගේ මාතෘකාවට ගැලපෙන න්‍යායාත්මක කරුණු මොනවද කියලා හොයලා තියෙනවා කියන එක තමයි එතන අදහස් කරන්නේ. ඊට පස්සේ ඒකයි ඕගොල්ලන්ගේ එකට සම්බන්ධ වෙන්නේ කියලා ඒ අදාළත්වයක් පැහැදිලි කරන්න ඕන. ඇයි මේ න්‍යාය වැදගත් වෙන්නේ ස්ටඩි කරන එක? ඒ න්‍යායට අනුව මේකට කරුණු ගොනු කිරීම වැදගත් වෙන්නේ ඇයි කියලා ඒකට අදාළත්වය ඕගොල්ලෝ පැහැදිලි කරන්න ඕන. ඒක පුළුවන් න්‍යායාත්මක පදනම කියලා දාලා විස්තර කරලා යන්න පුළුවන්. දැන් කවුරු හරි මාතෘකාවක් ගත්තාම සමහරක් අයට අපි කියනවා න්‍යායාත්මක කරුණු හොයාගන්න අඩු වුණාම සමහරක් අය කියනවා අපේ ඒකට න්‍යායක් නැහැ කියලා. එහෙම වෙන්න බෑ. දැන් අපි ගත්තොත් එimhe දැන් කළමනාකරණ පැත්තට බර මාතෘකාවක් කරනවා නම් කළමනාකරණයේ සම්බන්ධ ඉදිරිපත් වෙච්ච න්‍යායන් තියෙනවා. කළමනාකරණ න්‍යායන් තියෙනවා. අන්න ඒක සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම මොකක් හරි වෙනත් මාතෘකාවක් ඒ අදාළ ක්ෂේත්‍රයට අදාළ තියෙනවා. දැන් ඉගෙනුම් ආධාරක ගත්තාම ඒ ආධාරක සම්බන්ධව කරන මාතෘකාවකට අපිට පුළුවන් ওই ඩේල්ගේ අධ්‍යාපන හේතුව සම්බන්ධ තියෙන න්‍යායන් ගන්න. ඒකට අධ්‍යාපන තාක්ෂණයේ පැත්තේ. ඒකට හැම පැත්තෙම තමන්ගේ මාතෘකාවට අදාළ න්‍යායයන් මොනවද කියලා අඳුනගන්න. ඒ අදාළ මාතෘකාවට ඒ න්‍යාය කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා විස්තර කරන එක මේ න්‍යායාත්මක පදනම කියන උපමාතෘකාව යටතේ කරගෙන යන්න පුළුවන්. ඒකට දැන්ට ඔයගොල්ලෝ එහෙම ලියලා නැත්නම් එහෙම හිතන්න ඔයගොල්ලන්ගේ එකට අදාළ න්‍යායක් මොකද්ද තියෙන්නේ? ඒ න්‍යාය මොකද්ද කියලා විස්තර කරන එක කරන්න පුළුවන්. ඒක පළවෙනි කොටස. දෙවෙනි එක විදිහට මම කිව්වේ ඔයගොල්ලන්ගේ අදාළ මාතෘකාවට අදාළ චක්‍රලේඛ තියෙනවා නම් ඒ චක්‍රලේඛවල කොහොමද අදාළ නිර්දේශ කරලා තියෙන්නේ? ඒ නිර්දේශ අනුව කොහොමද කරන්න ඕනේ කියලා ඒ ටිකත් උතන විස්තර කරන්න පුළුවන්. හරි? තව පුළුවන් සමහරවිට ඔයගොල්ලන්ගේ ගුරු අත්පොතේ තියෙනවා නම් ඒගොල්ලෝ අපි ගත්තොත් එimhe ඔයගොල්ලෝ කරන මාතෘකාවට අදාළව සංකල්ප සමහරක් ගුරු අත්පොතේ තියෙනවා විස්තර කරලා. ඒකට ඔයගොල්ලන්ට අදාළ න්‍යායන් හොයාගන්න බැයි නම් ඒකේ තියෙන කරුණු උනත් විග්‍රහ කරන්න පුළුවන් තර්කානුකූලව මේ න්‍යායාත්මක පදනම යටතේ. ඒකට චක්‍රලේඛවල තියෙන ඒවා, ගුරු අත්පොත්වල තියෙන ඒවා, එහෙම නැත්නම් මොන හරි සංග්‍රහයන් වල, ගයිඩ්ලයින් වල තියෙන ඒවා. ඒකට NIE එකේ පබ්ලිෂ් කරලා තියෙන වෙන මොකක් හරි තියෙනවා අන්න ඒවා උනත් මෙතනට ගන්න පුළුවන්. ඒකට දැන් මේ න්‍යායාත්මක පදනමෙන් උත්සාහ කරන්නේ අපේ මාතෘකාවට සම්බන්ධ ඍජුවම තියෙන
න්‍යායාත්මක පදනමක් හෙළිදරව් කිරීම තමයි කරන්නේ මේ 2.1 යටතේ න්‍යායාත්මක පදනම යටතේ. පැහැදිලිද? න්‍යායාත්මක පදනම යටතේ අපි උත්සාහ කරන්නේ ඒ තියෙන සන්දර්භය මොකක්ද කියලා අපේ මාතෘකාවට අදාළ වෙන කරුණු විග්‍රහ කර දැක්වීම. ඒක අවසාන පේලියෙන් දෙකෙන් ලියන්න ඕනේ කොහොමද ඒ කරුණ අපේ මාතෘකාවට සම්බන්ධ වෙන්නේ කියලා. අපේ පරිශ්‍රණයට අදාළ වෙන්නේ කියලා. දැන් ගොඩක් වෙලාවට ඕගොල්ලෝ ගන්න ගියාම සමහර ආකෘති තියෙනවා. ඕගොල්ලෝ කරන මාතෘකාවට සම්බන්ධව පරිශ්‍රණ වල ආකෘති තියෙනවා. ඒකට ඒ ආකෘතියක් පෙන්නලා ඩිස්ප්ලේ කරලා ඒකට chart අංකයක් දාලා ඒ ආකෘතිය කොහොමද ඒ අදාළ සම්බන්ධතාවයේ තියෙන ඒ අදාළ සංකල්ප වල කියලා ඕගොල්ලන්ට විග්‍රහ කරන්න පුළුවන්. ඒක තමයි එතන කරන්නේ. එතකොට දැන් 2.1 යටතේ න්‍යායාත්මක පදනම තමයි ඔයගොල්ලෝ ගොඩ නගන්නේ. ඔයගොල්ලන්ගේ මාතෘකාවට අදාළ තියෙන වටපිටාවේ තියෙන සංකල්ප, ඒ අදාළ දේවල්, ඍජුවම සම්බන්ධ සංකල්ප, ඒවා කොහොමද ගොඩ නැගිලා තියෙන්නේ? ඒකට අදාළ න්‍යායන් මොනවද කියන එක වෙන්නන එක තමයි කරන්නේ. දෙවැනි එක සාමාන්‍යයෙන් අපි 2.2 විදියට ගන්නවා ප්‍රධාන අනුභවික අධ්‍යයන. අනුභවික අධ්‍යයන කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ අනුභවික අධ්‍යයනයක් කියලා කියන්නේ ඔයගොල්ලෝ ඔය පර්යේෂණ ගන්නේ ඔය ජර්නල් වලින් ආටිකල් කියලා. ඒතකොට මේ ආටිකල් වල ඔයගොල්ලෝ දැකලා තියෙනවා නියැදියක් පාවිච්චි කරලා දත්ත විශ්ලේෂණය කරලා අනාවරණ දක්වලා තියෙනවා. එතකොට මේ අනුභවික අධ්‍යයන කියලා කියන්නේ ඒ විදිහට නියැදියක් පාවිච්චි කරලා අදාළ දත්ත විශ්ලේෂණයක් කරලා අනාවරණ දක්වපු අධ්‍යයන වලට තමයි අනුභවික අධ්‍යයන කියලා කියන්නේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ ඔය සාහිත්‍ය විමර්ශනයේ විදියට වෙනත් පර්යේෂකයෝ කරපු පර්යේෂණයන් තමන්ගේකට අදාළ වෙන ඒවා පිළිබඳව දක්වලා අනුභවික අධ්‍යයනයන් එළගස්සන්න පුළුවන්. ඒකත් ඕනනම් අනු තේමාවන් යටතේ ගන්න පුළුවන්. ඒතකොට 2.2 කියලා එකක් දාන්න පුළුවන් මොකක් හරි අනු මාතෘකාවක්. ඒකට ඒ අනු මාතෘකාව යටතේ ඔගොල්ලෝ දාන කරුණට අදාළ රිසර්ච් ටික ලිස්ට් කරනවා. ඊට පස්සේ 2.2 යටතේ තව අනු මාතෘකාවක් දාලා ඒ අනු මාතෘකාවට අදාළ රිසර්ච් ටික එතන පෙළ ගස්සනවා. මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් තමන්ගේ පර්යේෂණයට අදාළ අනුභවික අධ්‍යයනයන්ගේ අනාවරණ ටික මෙතන පෙළ ගස්සන්න පුළුවන්. පැහැදිලිද? මම ඒක ලියපු එකක් මම පෙන්නන්නම්. අපි හිතමු මෙන්න මේ වගේ එකක්. මේ තියෙන ඒ වගේ අනාවරණයක්. මේ තියෙන අනුභවික අධ්‍යයනයක්. දැන් මේ අධ්‍යයනය කරලා තියෙන්නේ ප්‍රාථමික පාසල් මට්ටමේ ගුරුවරුන්ගේ පරිගණක සාක්ෂරතාව සහ ඉගෙනුම් ගැනීම ක්‍රියාවලිය සඳහා තාක්ෂණයේ භාවිතය පිළිබඳ විමසා බැලීමක් මෙන්න මේ පර්යේෂකයෝ දෙන්නගේ නම් දාලා තියෙනවා. මෙතන මේ ඉංග්‍රීසි වලිනුත් අවශ්‍ය නැහැ. 2016 කියලා වරහන් ඇතුලේ දාලා සිදු කර ඇත. මෙම අධ්‍යයනයේ මූලික අරමුණු දෙකක් දක්වා ඇත. ඊට පස්සේ අරමුණු දෙක දක්වලා තියෙනවා. මෙම අධ්‍යයනය සඳහා දකුණු අප්‍රිකාවේ සිම්බාබ්වේහි එක් අධ්‍යාපන දිස්ත්‍රික්කයක ප්‍රාථමික ගුරුවරුන් 71ක් නියැදිය ලෙස යොදාගෙන ඇති අතර දත්ත රැස් කිරීම සඳහා අර්ධ ව්‍යුහගත ප්‍රශ්නාවලි ක්‍රමය භාවිතා කර ඇති අතර අර්ධ ව්‍යුහගත ප්‍රශ්නාවලිය තුළද විස්තරාත්මක දත්ත ලබා ගැනීම සඳහා විවෘත ප්‍රශ්න කිහිපයක් යොදාගෙන ඇත. එමගින් ගුණාත්මක දත්ත ප්‍රමාණාත්මක දත්ත රැස් කිරීමේ පරිශ්‍රය හැකි වී ඇත. මෙම අධ්‍යයනය මිශ්‍ර ක්‍රමවේදය යොදාගෙන සිදු කර ඇත. ඒතර දත්ත විශ්ලේෂණය මෙතන මේ SPSS කියලා දාලා තියෙනවා. එතන මේක පැකේජ් එකේ නමට වඩා මෙතන වැදගත් වෙන්නේ මේ සංඛ්‍යාතයන් සහ ප්‍රතිශතයන් ඇතුළෙන් නිරූපණය කර ඇත කියන එකයි මෙතන දාන්න ඕනේ. මොකද ඒවා නිරූපණය කරන්න මේ SPSS පැකේජ් එක අවශ්‍ය නැහැ. නමුත් ඒක එයා දාලා තියෙනවා. ඒත් මේ විදිහට කියලා
ඊට පස්සේ කියනවා වගු ආදී භාවිතා කරලා තියෙනවා. ඒක එතන වඩා හොඳයි කියලා තියෙනවා. ඊට පස්සේ මෙයාගේ අනාවරණයක් තමයි මේ තියෙන්නේ. 21 වෙනි සත වර්ෂයේදී තාක්ෂණික දියුණුවක් ඇති වෙන පරිදි අධ්‍යයනය නිමා කරමින් ප්‍රථම පාසල් ගුරුවරු හා සංවේදන තාක්ෂණය ඒකාබද්ධ කිරීම මගින් ඉගැන්වීම හා ඉගෙනීම වැඩි දියුණු කිරීමට යොමු වී ඇති බව මෙහිදී අනාවරණය වී ඇත. ඒ වගේම තවදුරටත් අනාවරණය කරනවා ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා තොරතුරු හා සංවේදන තාක්ෂණය භාවිත කිරීම අඩු මට්ටමක පවතින බවත්. එතකොට ඒ සඳහා හේතු ටිකක් දාලා තියෙනවා. එතකොට මෙන්න මේ සම්පූර්ණ එක මේ කියපු ටිකම තමයි අපි කියන්නේ අපේ අනාවරණ ටික විදියට දාන්න ඕනේ. එතකොට අපි විස්තර කරද්දී අනාවරණ විදියට අපි දාන්න ඕනේ ටික තමයි තියෙන්නේ. එතකොට මේ සාහිත්‍ය විමර්ශනයේ මම කිව්ව විදියට න්‍යායාත්මක පදනමයි අනුභවික අධ්‍යයනයේ කාණ්ඩයයි දෙකක් විදියට දාලා අපේ පරිශ්‍රයට අදාළ අනුභවික අධ්‍යයනයට විස්තර කරලා යන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ අනුභවික අධ්‍යයනයක් විග්‍රහ කරපු එකක් මේ තියෙන්නේ. දැන් ඔයගොල්ලොත් ඔය ලිටරේචර් කියලා ඔයගොල්ලෝ ඔය හොයන ආටිකල් වල තියෙන සාරාංශය මේ විදිහට ඉදිරිපත් කරන්න ඕනේ ඔය අනුභවික අධ්‍යයනය විදිහට. ඒතර සාහිත්‍ය විමර්ශනයේදී මේ පරිශ්‍රකයන්ගේ අනාවරණ තමන්ගේ එකේ සඳහන් කිරීම කරනවා. පැහැදිලිද? එතකොට සාහිත්‍ය විමර්ශනය කියන එක ලියද්දී ඔයගලන්ට ප්‍රධාන කරුණු දෙකක් යටතේ ලියන්න පුළුවන්. එතකොට අනුකරණ දෙක යටතේ ඔයගොල්ලෝ ලියද්දී පුළුවන් තරම් න්‍යායාත්මක කරුණු එක කාණ්ඩයක් යටතට ගන්න, අනුභවික අධ්‍යයන තව කාණ්ඩයක් විදිහට ගන්න. ඊට පස්සේ අනුභවික අධ්‍යයන වල අනාවරණ ටික ලිව්වන් පස්සේ ඒක කොහොමද මගේ පරිශ්‍රණයට සම්බන්ධ වෙන්නේ කියලා දැක්වීමත් අවශ්‍යයි. ඒක දෙවෙනි පරිච්ඡේදය වෙනත් අයගේ අනාවරණ අපේ පරිශ්‍රණයට සම්බන්ධතාවය දක්වීමත් අපි කරනවා. ඔය අනුභවික අධ්‍යයන පිළිබඳ දක්වද්දී සහ න්‍යායාත්මක පදනම දැක්වීමේදී. ඒක හුදකලා තියන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ ඔය පෙළපොතක් කියවද්දී පෙළපොතේ මාතෘකාව තියෙනවා, ඒකට අදාළ අර්ථ දැක්වීම තියෙනවා, ඒකට අදාළ උදාහරණ දක්වලා තියෙනවා. එතකොට මේ මාතෘකාව තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ විදිහට හුදකලාව අපේ එකේ මේ අදාළ සාහිත්‍යයට අදාළ න්‍යායාත්මක කරුණු දැක්වුවා විතර ප්‍රමාණවත් නැහැ. ඒක කොහොමද මගේ පරිශ්‍රණයට අදාළ වෙන්නේ කියලා සම්බන්ධතාවය දක්වන්න ඕනේ. හරි. ඒතකොට දැන් ඔතන ඔය අනුභවික අධ්‍යයන වලින් ගත්ත ඒවා තව වැදගත් වෙනවා අපිට තව හේතුවක් හින්දා. ඔයගොල්ලෝ දන්නවා chapters 5ක් අපි ලියනවනේ. පළවෙනි chapter එක, දෙවෙනි chapter එක, තුන්වෙනි එක, හතරවෙනි එක 5 කියලා. එතකොට හතරවෙනි පරිච්ඡේදයේ අපි දත්ත විශ්ලේෂණය කරලා ඒකෙන් එන නිගමන ලියනවනේ පස්වෙනි පරිච්ඡේදයේ. එතකොට අපේ අනාවරණ වලට සාමාන්‍යයෙන් මේ අනුභවික අධ්‍යයන වලින් ගත්ත අනාවරණ සමාන වෙනවා නම් අපිට ඕන ඒ දෙක සම්බන්ධ කරලා ලියන්න පුළුවන්. ඒකට අපිට කියන්න පුළුවන් මෙන්න මේ පරිශ්‍රකයාගේ අනාවරණ වලින් ආපු දේම මගේ පරිශ්‍රණ අනාවරණ වලින් එනවා කියලා සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට දැන් සාහිත්‍ය විමර්ශනයේ හොයාගත්ත දේවල් අපේ පරිශ්‍රණයේ අනාවරණ එක්ක කොයිතරම් දුරට සම්බන්ධද කියලා අපේ නිගමන ලියද්දී අපිට සම්බන්ධ කරලා ලියන්න පුළුවන්. නිගමනවලදී ඒ අදාළ පරිශ්‍රණය කරපු පරිශ්‍රණයෙන් අවශ්‍ය ගත නිගමන ටික මගේ පරිශ්‍රණයේ දත්ත විශ්ලේෂණය කරලා එන නිගමන හා සමානද නැද්ද කියලා ලියන්න පුළුවන්. එතකොට ඒ නිගමන ආවේ නැත්නම් අපි කියනවා මේ නිගමන උගේකේ ආපු නිගමන වලට වඩා ආත්පසින්ම තොරතුරක් තමයි මගේ නිගමන වල එන්නේ කියලා. ඒකේ අපි මොකද හොඳ මොකද නරක කියලා සාකච්ඡා කරන්න යන්නේ නැහැ. අපි හෙළිදරව් කරනවා විතරයි.
මේ පරිශ්‍රකයාගේ අනාවරණ එන්නේ මේ විදිහට මගේ පරිශ්‍රණ අනාවරණ එන්නේ මේ විදිහට කියන. එච්චරයි අපි දක්වන්නේ අදාළ ඉදිරිපත් කිරීම තුළ. කාට හරි අපහැදිලි තැනක් තියනවද ඔයගොල්ලන්ගේ දීපු ඒවත් එක්ක මම මේ කියන කරුණු? හරි. එහෙනම් අපි විනාඩි 20ක විතර පොඩි විවේකයක් ගමු. ඊට පස්සේ අපි බලමු මේ තුන්වෙනි පරිච්ඡේදය සහ හතරවෙනි පරිච්ඡේදය කොහොමද ලියන්නේ කියලා. පස්වෙනි පරිච්ඡේදය. හරි. 3 4 5 ලියන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. දැනට ඔයගොල්ලෝ ලියපු පරිච්ඡේදවල තියෙන කරුණුත් අරගෙන අපි බලමු මේ තුන්වෙනි සහ හතරවෙනි එක ලියන්නේ කොහොමද කියලා. එහෙනම් අපි පොඩි විනාඩි 20ක පොඩි බ්‍රේක් එකක් ගමු. ඊට පස්සේ අපි කතා කරමු. මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න මේ දක්වා කියපු ටිකේ. ඊට පස්සේ අපි බ්‍රේක් එක ගමු. දැන් මට චුට්ටක් පැහැදිලි කරගන්න අත්පත්‍රිකා අපි පාවිච්චි කරනවා වෙන රජයේ හෝ පෞද්ගලික ආයතන වගේ නිකුත් කරපු. එතකොට ඒවා අපේ APA සිස්ටම් එකට හරි මොකට හරි මේකට අපිට යොදාගන්නේ කොහොමද? යොදාගත්ත එක ප්‍රූව් කරන්නේ කොහොමද? ඒක තමයි මම කියන්නේ. දැන් සාමාන්‍ය මේ පර්යේෂණවලදී අපි පාවිච්චි කරන්නේ පිළිගත්. එහෙම නැත්නම් දැන් ගොඩක් අයට ඔය අපි සර්කියුලර්ස් හරි මොන හරි අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉෂු කරන ඒවා පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒවට නිශ්චිත දින තියෙනවා, ඉෂු කරපු ආයතනයේ ඔක්කොම තියෙනවා. නමුත් දැන් පෞද්ගලික සමානකයට කෙටි කාලින තියෙන ආයතන වල ඒවා සමානකයට අපි පාවිච්චි කරුවොත් අපිට අමාරු වෙනවා. මොකද ඒවා පිළිගත නොහැකි ඒවා. ඒතකොට පිළිගත හැකි ඒවා විතරක් අදාළ රෙෆරන්ස් පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඒතකොට මම ඒකයි කිව්වේ ඔයගොල්ලන්ට දැන් ගුරුවත් පොත එහෙම නැත්නම් ශිෂ්‍යයන්ට දීලා තියෙන පෙළ පොතේ තියෙන අන්තර්ගතයක් එහෙම නැත්නම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරලා තියෙන සර්කියුලර් එහෙම නැත්නම් ජාතික අධ්‍යාපන ආයතනයේ ඉදිරිපත් කරපු ඩොකියුමන්ට්ස් මේවල රෙෆරන්ස් අපිට තියෙනවා. ඒවා අපිට ඇතුළත් කරන්න පුළුවන්. සාහිත්‍ය විමර්ශනය තුලදී එහෙම නැත්නම් අපේ ඩොකියුමන්ට්ස් තුලදී. නමුත් අපි වෙන ආයතන පබ්ලිෂ් කරලා තියෙනවා. ඒක පබ්ලිෂර් හරියට පැහැදිලි නෑ, අවුරුද්ද පැහැදිලි නෑ. ඒ වගේ දේවල් වුණාම අපි පාවිච්චි කරන්න බෑ. මොකද ඒවා පිළිගන්න බෑ. ඒකට අපි පාවිච්චි කරන්න වෙන්නේ අපිට පිළිගත හැකි සාක්ෂියක් විදියට ඒ අදාළ පබ්ලිෂර් එක පිළිගත හැකි බව ඩොකියුමන්ට් එකක් බවට අනාවරණය කරගත්තොත් විතරයි. නැත්තම් පාවිච්චි කරන්න එපා. මේක නිකන් අර තමන්ගේ ප්‍රකාශයක් වගේ වෙනවා ඒක පාවිච්චි කිරීම. මේ සාහිත්‍ය විමර්ශනයේදී න්‍යායක් ගොඩනගන්න කියලා අපිටත් මැඩම් කිව්වා මේ සාහිත්‍ය විමර්ශනය බලලා මේ න්‍යාය ගොඩනගනකොහම දැන් අපි අර දැන් මේ පරිශ්‍රයට පාදක වෙච්ච න්‍යායක් හොයාගන්නවනේ. ඒ හොයාගන්න න්‍යාය මත අපි දෙයක් අලුතින් ගොඩනගන්න ඕනේද? මට තේරුණා. ඔව් ඒක තමයි දැන් ඔයා තුන්වෙනි පරිච්ඡේදයේදී දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔයා පාවිච්චි කරලා තියෙනවා න්‍යායාත්මක පදනම ගොඩනගාත්තන් පස්සේ ඒකේ තියෙනවනේ නිර්දේශ ටික. ඒ අනුව තමයි ඔයාගේ පර්යේෂණයේ තියෙන අපි හිතමු දැන් ඇක්ෂන් රිසර්ච් එක කරා ඇක්ෂන් ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරගෙන යන්නේ අර න්‍යායයේ තියෙන දේවල් ටික ඇතුළත් වෙන පරිදි තමයි ඔයාගේ ඇක්ෂන් ප්‍රෝග්‍රෑම් එක හදා යන්නේ. ඔයාගේ අපි ගත්තොත් එහෙම දත්ත රැස් කරන උපකරණ එහෙම නැත්නම් ඔයාගේ තියෙන මේ එක මොකක් හරි ආකෘතියක් හදනවා නම් ඒ ආකෘතිය හදන්නේ අර දෙවෙනි චැප්ටර් එකේ සාහිත්‍ය විමර්ශනයෙන් ගත්ත කරුණු පදනම් කරගෙන තමයි අරක ඩෙවලොප් කරන්නේ. ඒක තුන්වෙනි පරිච්ඡේදයේදී අපි කරනවා. ඒ අදාළ නිර්මාණ. ඩිසයින් එක. එතන තමයි මේ කියන්නේ ලිව්වා ඒක අපි මම ටයිප් කරන්නේ නැතුව හිටියේ මේ එතන මට පොඩ්ඩක් පැහැදිලි වුණා මොකද්ද මෙතන කරන්න ඕනේ. දැන් ඔයා මොකද ඇක්ෂන් රිසර්ච් එකක්ද කරන්නේ? ඔව් සර් ඒ කියන්නේ ඇක්ෂන් රිසර්ච් එකක් නම් ඔයා දැන් දෙවෙනි එකේ න්‍යායාත්මක පදනම කතා කරලා එකෙන් ගත්ත කරුණු ඔස්සේ ඔයාගේ වැඩසටහනේ කොයි තැන්වලද අර ඇක්ෂන් ප්‍රෝග්‍රෑම් එකට අර න්‍යායෙන් තියෙන කරුණු සම්බන්ධ කරන්න කියලා පැහැදිලිව කතා කරන එක තමයි තුන්වෙනි පරිච්ඡේදයේ කරන්නේ ඇක්ෂන් ප්‍රෝග්‍රෑම් එකේ නිර්මාණය කිරීම. හරි සර්. එහෙනම් අපි විනාඩි 20ක් බ්‍රේක් එකක් අරගෙන ඊට පස්සේ කතා කරමු.